right. එහෙනම් හැමෝටම right. එහෙනම් ආයිබෝන් කියලා කියනවා ILBT කැම්පස් වෙනුවෙන් අද දවසේ ඔන්න අපේ සමාරම්භක වැඩසටහන මේ ආරම්භ වෙන්නේ after A level badge එක හරි first badge එක මේ යන්නේ. එතකොට තව අපි badge එකක් බඳව ගන්නවා. එතකොට මේ ඔන්න පුතේ අද දවසේ මම ඔයාලට කියන්න යන්නේ අපේ කැම්පස් එක වෙනුවෙන් ප්‍රධාන වැඩ කොටස කොහොමද වෙන්නේ කියලා අපි පොඩි විස්තරාත්මක වැඩමුළුවක් මේ කරන්න. ඉතින් ඉල්ලා සිටිනවා හැමෝටම අපිත් එක්ක වැඩේ දිගටම සම්බන්ධ වෙමින් අපි ගන්නේ සාමාන්‍යයෙන් පැයක වගේ කාලයක් අද දවසේ. අද ඉගැන්වීම් කටයුතු කරන්න නැහැ පුතේ. අද සාමාන්‍ය අපි කරන්නේ මේ අපේ ආයතන කොහොමද යන්නේ මේ වැඩ ටික සහ ඔයාලගේ සිලබස් එක පැහැදිලි කරනවා. ඉංග්‍රීසි වල සහ IT වල කොටස් දෙකේ. එතකොට මේ මට තරුණයි ගොඩක් කලකට IT පැත්තේ විස්තර ටික ඔයාලට ලබා දෙන්න. හරි. එහෙනම් අපි අද දවසේ වැඩේට සම්බන්ධ වෙමු. හරි. ඔයාලට ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා ටිකක් අපි වෙලාවක් ගිහිල්ලා විනාඩි කිහිපයකට පස්සේ ඔයාලගේ ප්‍රශ්න අහන්න ඒ කොටස් ටික. එතකොට ඔන්න මේ අද දවසේ මෙහෙමයි වැඩ ටික යන්නේ. ඔයාලගේ පළවෙනි සිලබස් එක කියන්න යන්නේ. හරි නේද? ඔයාලගේ පළවෙනි සිලබස් එකේ කොටස් ටික මෙන්න මෙහෙම යන්නේ. right. ඉස්සෙල්ලම හරි මේක පුතේ හදලා තියෙන ඔයාලට මේ බේසික් දැනුම එක්කම ඇඩ්වාන්ස් නොලෙජ් එකක් ගන්න පුළුවන් විදිහේ වැඩසටහන. හරිද? ඔයාලගේ විස්තර ටික ගන්න අපි තව සුළු මොහොතකින් Google form එකක් එවනවා group වලට සහ Zoom එක හරහා වලට එවනවා. ඒකෙන් ඔයාලගේ විස්තර ටික අපිට ලැබෙන්න සලස්වන්න ඕන. එතකොට මේ කැම්පස් එක ගැන පොඩි විස්තර ටිකක් කියන්න ඕන. මේක අපි ප්‍රධාන වශයෙන් යන්නේ අපේ මහරගම බ්‍රාන්ච් එක. ඉතින් ඒක කාලයක් තිස්සේ ගියපු බ්‍රාන්ච් එකක්. ඉතින් ඒකත් එක්ක අපි බැලුවා තවත් නගර දෙකකට මේක ෆිසිකලි අපි දැන්ට කරගෙන යනවා. හරිද? මාතර නගරයේ සහ ඊට පස්සේ ඇඹිලිපිටිය කියන පළාත් තුනක් ආවරණ වෙන විදියට. බස්නාහිර දකුණ සහ සබරගමුව විදියට අපි ප්‍රධාන මේ ෆිසිකල් ක්ලාසස් තුනක් විදියට නැත්නම් කැම්පස් එකේ බ්‍රාන්චස් තුනක් ඔය විදියට යනවා. හරිද? ඒ තියෙන ලොකේෂන් ඔය ඔක්කොම ඔයාලට දැනගන්න ලැබෙයි. එතකොට ඔයාලට අවශ්‍ය නම් ඒ ප්‍රදේශවට ඉන්නව නම් ඔයාලට එන්න පුළුවන් කමක් තියෙනම් කැම්පස් එකට එන්න පුළුවන් අවශ්‍ය දවස්වලදී. හරි. ඉතින් මේක ගොඩක් කලකට අපි දැම්මේ මේ අනෙකුත් පළාත් වලට සහ අනෙකුත් දිස්ත්‍රික්ක වල අයට සහ ටිකක් දුර අයට නැත්නම් සමහර අය ඇති ටිකක් මේ අතරේ ටිකක් කාර්යබහුල ජොබ් එක යන නැත්නම් තවත් කෝසස් කරන එහෙම අය ඇති. ඉතින් ඒක නිසා මේක ඔන්න අපි ඔන්ලයින් දෙන්න හිතුවා. හරි. ඒ වගේම මේ විදිහටම ඔන්ලයින් මේ වැඩසටහන දිගටම පැවැත්වෙනවා. ඉතින් ඒකට අපි ඔයාලගේ වෝට් එකක් ගත්තා. ඒකට ඔන්න ඔයාලගේ ටික දෙනෙක්ගේ සම්බන්ධතාවයක් තිබුණා. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕන අද දවසෙත් අපි එක දෙයක් කියනවා. ඉතින් අද දවසේ මේ වෙනකොටත් පුතේ කාලගුණේ අධික අයහපත් දිවෙන පුරාම මේ දකුණු පළාත් වලත් ඒත් එහෙමයි. හරිද? ඉතින් මම දන්නවා ඉතින් අපි ගොඩක් දුෂ්කර කාලෙක ඉන්නේ. ප්‍රධාන දෙයක් වුණා මේ වැඩසටහනේ අපි නොහිතුව දෙයක් වුණා. අපි හැමදේම plan කරලා තිබුණේ A level ඉවර වෙච්ච ගමන් වැඩේ පටන් ගන්න. හරිද? දෙසැම්බර් 7 ඉඳලා කොටස් ටික දාලා තියෙන ඔක්කොම ටික ඉතින් අඩපණ වුණා. නමුත් අපි පළවෙනි බැච් එක අති සාර්ථක විදියට අපේ ප්‍රධාන ශාඛා කිහිපයකම සම්බන්ධ වුණා. ඒක ෆිසිකලි අති සාර්ථකව වැඩේ පටන් ගත්තා. අපි හිතුවෙත් නෑ මේ කරදරකාරී තත්ත්ව මැද ළමයි එයි කියලා. නමුත් අපි හිතුවටත් වඩා සමහර ළමයි ඇවිල්ලා තිබුණා මේ විභාගේ තාම ඉවරත් නැහැ. හරිද? විභාග ඉවර වෙලත් නැතුව අදාළ බ්‍රාන්ච් වල ලියාපදිංචි වෙලා තිබුණා ගොඩක් අය. ඉතින් ඒකත් අපි ඊටාම අගේ කොට සලකනවා. හරි. එතකොට ඔන්න මේ පුතේ මේකේ IT සහ ඉංග්‍රීසි වල ඔයාලා දන්නවා ඉතින් IT ඉංග්‍රීසි කිව්වට පස්සේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එක ඕක. ඔයාලා මොන විෂය ධාරාවෙන් ඉගෙන ගත්තත් මොන විෂය ධාරාවෙන් A level කරත් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් කැම්පස් එකට ගියාට පස්සේ ඒ කැම්පස් එකේ IT සබ්ජෙක්ට් එකක් යනවා. හරිද? ඒ IT සබ්ජෙක්ට් එක යනවා. ඉතින් ඔයාලා මේ සාමාන්‍යයෙන් ෆැකල්ටි කීපයක හැර අනිත් හැම ෆැකල්ටි එකම ආර්ට් වෙන්න පුළුවන්, මැනේජ්මන්ට් වෙන්න පුළුවන්, ඊට පස්සේ ෆිසිකල් වෙන්න පුළුවන්, ඊළඟට IT වල කොහොමද තියෙනවනේ නේ. ඉතින් ඔය ගොඩාක් ෆැකල්ටි වල IT සබ්ජෙක්ට් එකක් යනවා. ඒක ඔයාලා කවුරුත් දන්න දෙයක්.
හරි. ඊට අමතරව සමහර ඒවායිදී පොඩ්ඩක් එක්සෑම් එකක් තියෙනවා නේද? එතකොට මේ ඕකට සූදානම් වෙන එක ගොඩක් අයට ප්‍රශ්නයක්. එකක් ගොඩක් අය O level IT සමහර අය භාගයක් විතර කළා නැහැ. හරිද? ඒක පිළිගන්න ඕන ගොඩක් අය කළා නැහැ. සමහර වෙලාවට O level IT කරපු අයටත් දැන් ඉතින් කාලයක් තිස්සේ ඔය කල්ලා මතකත් නැහැ. හරි? ඊට පස්සේ තව කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් මේ අපි හැමෝම ටාගට් කරලා මේ වැඩේ කරන්නේ. හරිද? මේක පුතේ මෙහෙමයි. මේක අපි යන්නේ හරි ප්‍රැක්ටිකලි වැඩකට. මේක ඔන්ලයින් වුණත් ඔයාලට හරි ප්‍රැක්ටිකල් විදියට මේක හරි ෆ්‍රෙන්ඩ්ලි මේ වැඩේ ලස්සනට උගන්වනවා. හරිද? එතකොට අපි අදාළ විදියට මේ ලියාපදිංචි වෙලා ඉන්න ආයතනයක්. ඉතින් ඒකත් එක්ක ඔයාලට හරිද? හරි. එතකොට ඔන්න මේ ඒතර ඔයාලා chat එකේ අදාළ ප්‍රශ්න ටික දාලා තියන්න අපි එක වෙලාවක මම විස්තර ටික දෙන්නම්. හරි. එතකොට ඔන්න මේක ඔයාලට ලස්සනට පිළිවෙලට පාඩම් ටික පෙළ ගස්සලා තිනවා. මම පොඩි වෙලාවකින් ඔයාලට කියන්නම් සිලබස් එක කොහොමද මේක යන්නේ කියලා. හරිද? මෙන්න මෙහෙමයි පුතේ හදලා තියෙන්නේ. දැන් ඔයාලා ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? ඔයාලා පුතේ මේ ඉස්සෙල්ලාම අපි මෙන්න මෙහෙම වැඩේ ගමු. හරි? ඔයාලගේ බේසික් නොලෙජ් එක ඕනනේ හැමෝටම. හරිද? ඒ බේසික් නොලෙජ් එක ගන්න අපි වෙනම වැඩ පිළිලක් හදලා තියෙනවා. ඒ මොකද්ද? ඒ කියන්නේ ඔයාලට බේසික් නොලෙජ් එක දෙන්න වෙනම අපි හැදුවා වෙනම ප්‍රධාන වශයෙන් බේසික් නොලෙජ් එක දෙන කෝස් එකක්. ඒකේ අපි වැඩිම ප්‍රයොරිටි එක දෙන්නේ ඔෆිස් පැකේජ් එකට. හරිද? මම දන්නවා ඔෆිස් පැකේජ් එකට පස්සේ ගොඩක් අය ඔක දන්නවා. සමහර අය නම් දන්නේ නැහැ. හරිද? නමුත් පවණක් අය ඉන්න ගොඩක් අය බාගෙට දන්න පිරිසක්. පුතේ දැන් යම් දෙයක් බාගෙට දැනගන්න එක ඊට වඩා ඩේන්ජර් නේ. හරිද? ඉතින් ඒ වගේ අපි මේක හරියට ඉගෙන ගමු. හරිද? ඔයාලා ඔන්ලයින් වුණාට ලස්සනට අපි ෆිසිකල් පන්තියේ ෆිසිකල් අදාළ අපේ කැම්පස් එක ඇතුලේ ඒ කරන විදියටම ඔයාලට මේ වැඩේ ලස්සනට කියලා දෙනවා ඔන්ලයින් එකේදී. හරිද? එතකොට ඔයාලට සාමාන්‍ය අපි හිතමු කෙනෙක්ට මෙතන කෙනෙක් කියයි අපිට කම්පියුටර් එකක් නැහැ. හරි පුතේ. ඒ ගොඩක් ඒවට අපේ ගාව ඔයාලගේ දැන් මොබයිල් ෆෝන් එකක් ඇති නැත්නම් මේකට සම්බන්ධ වෙන්නත් බෑනේ. එතකොට ඔයාලට ඒකනොත් ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් විදිහට අපි මේ කොටස් ටික හදන්නේ. හරිනේ? එතකොට ඔන්න මට පැවරලා තියෙන රාජකාරිය IT ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට විස්තර ටික දෙන්න. එහෙනම් ඔන්න මම ඉස්සෙල්ලම පටන් ගන්නවා. හරි නේද? IT එකේ කොහොමද මේ වැඩේ යන්නේ කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලම මෙමුද සිලබස් එක ගැන පොඩ්ඩක් කතා කරමු. රයිට්. මෙන්න මෙහෙම ඔයාලගේ සිලබස් එක දාලා තියෙනවා. සිලබස් එක පුතේ අපි දැම්ම මෙන්න මේ විදියට. හරිද? බේසික් සිලබස් එකක් යනවා. බේසික් කෝස් එක යනවා. නම්බර් 1 බේසික් එක ඊට පස්සේ ඔයාලට ওই වගේම යනවා ඇඩ්වාන්ස් ලෙසන්ස් ටිකක් ඉගෙන ගන්න ඕන. ඔන්න ඒ ටික යනවා ඊට පස්සේ. හරිද? බේසික් එක ඇඩ්වාන්ස් එකයි යන්නේ. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට දැන් අපි මෙන්න මෙහෙම දෙයක්. පුතේ දැන් අපි අවුරුදු ගාණක් ඔය අදාළ දේශනත් එක්ක ඉඳලා ඊට පස්සේ හරිද? රැකියාවලදී අපිත් ඉතින් ඔවයි යම් අවුරුදු ගාණක් ගැවසිලා අපි දන්නවා ගොඩක් වෙලාවට මේවයි තියෙන අඩුපාඩු. හරිද? ඔයාලා ඉස්සෙල්ලා දැනගන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. අපි මෙහෙම සරලව කතා කරමු. ඔන්න මෙතන ඇති සමහරලාට උසස් පෙළ IT කරපු ළමයි. හරිද? උසස් පෙළ IT කරපු ළමයි. දැන් අපේ මේ සිලබස් එක ඇතුලේ A level IT වල කරපු මේ සමහර ඇඩ්වාන්ස් පාඩම් ටිකක් දැන් අපි කරනවා. එක්සැම්පල් එකක් විදිහට ගොස් අපි ලැන්ග්වේජ් පැත්ත කවර් කරනවා. ප්‍රෝග්‍රෑමින් සයිඩ් එක. එතකොට දැන් A level කරපු ළමයෙක් නැත්නම් අපි හිතමු ඒකේ නොලෙජ් එක තියෙන ළමයෙක් කියලා හිතමු. එයා YouTube වීඩියෝ ටිකක් බලලා ටිකක් ඒක තනියම ප්‍රැක්ටිස් කරලා self study කරලා. එයා කියනවා දැන් අපිට ඕක පුළුවන්. එහෙනම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මේකයි කතාව. පුතේ ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට කොහොමද වෙන්නේ? හරිද? ගොඩක් වෙලාවට පුතේ ලෝකේ දැන් පිළිගන්න මෙන්න මේ කොටස. මොකද්ද? වැඩිපුර වැදගත් වෙන්නේ ස්කිල් එක තමයි වැදගත් වෙන්නේ. ස්කිල් කියන්නේ හැකියාව. හරිද? ස්කිල් එක අංක 1. ඔයාලට හැකියාව නැත්තම් යම් වැඩක් කරන්න හරිද? එතන ගැටලුවක් එනවනේ. මෙතනින් ඔයාලා හැමෝම තව අවුරුදු කීපයක් ඇතුළත මේ ළඟ අවුරුදු කීපයක සමහරට මේ ගැම්මටම හරිද? කැම්පස් එකට සිලෙක්ට් වුණ නැති වුණොත් අවුරුදු කීපයක් එතන යනවනේ. නැත්තම් තව අවුරුදු කීපයකට පස්සේ ඔයාලා මොකද්ද කරන්නේ? අනිවාර්යෙන්ම
හරිද? ඔයාලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම වෙනම හරි ඉන්ටර්විව් වලට යන්න වෙනවා. එතකොට අංක 1 බලන්න ස්කිල් එක. ඔයාලා ගාව ස්කිල් නොලෙජ් එක ස්කිල් එක නැති වුණොත් ගැටලුවක් වෙනව නෑනේ. හරි. මෙන්න මෙහෙම වැඩේ තියෙන්නේ. එහෙනම් අපි පුතේ ස්කිල් එක උපරිම හදමු. හරි. දැන් මම නැවත එනවා අර කතාවට. දැන් A level IT කරපු ළමයෙක් හිතන්නකෝ මෙහෙම එකක්. එයාක් ගන්න නොලෙජ් එක තියෙන. ගොඩක් වෙලාවට තියෙන නොලෙජ් එක තියෙන. හරිද? එයාට ස්කිල් එක නැහැ. හරිද? අන්න එතකොට අපිට රැකියා ස්ථානයේ හරි මොකක් හරි වැඩක් කරන වෙලාවට ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන්. ඒක අපි දකිනවා අපේ කැම්පස් වල ගොඩාක් වෙලාට එනවා ගවර්න්මන්ට් ජොබ් කරන අය. ඊට පස්සේ ඔය බැංක් මැනේජර්ස්ලා. හරිද? ඒ ගොඩක් එක්සිකියුටිව් එයාලා එනකොට අපි දකින එයාලා ඉල්ලන ප්‍රධාන දේ තමයි අපිට මේ ස්කිල් එක හදලා දෙන්න. සමහර අය එනවා ගොඩක් වෙලාටනේ ගොඩක් මැචුවර්. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 50ක් පැනලා. එතකොට එයාලා මේ මෙච්චර අවුරුදු 50කට පස්සෙත් එන්නේ මොකටද? රිටයර් වෙන්නත් ඉන්නේ තව අවුරුදු කිහිපයක්. ඒ කියන්නේ පුතේ එයාට අවශ්‍යතාවය උපරිම ඇවිල්ලා. හරිද? එයාට අවශ්‍යතාවය උපරිම ආපු නිසානේ එයාලා මේ ගොඩක් වයසට ගිහිල්ලාත් ඉගෙන ගන්න එන්නේ. ටිකක් වියදම් වැඩිපුරත් එක්ක කළා. එතකොට ඒ කියන්නේ ස්කිල් එක නැතුව. හරි. එතකොට ඔන්න අපි නම්බර් 1 මෙන්න මේ ස්කිල් එක හදාගමු ඔක්කොටම කලින්. හරිද? හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ස්කිල් එක විතරක් තිබුණට මදි. හරිද? ඔයාලට පේපර් ක්වොලිෆිකේෂන් තියෙන්න ඕන. ඔයාලා ඉන්ටර්විව් එකකට යනකොට ඔයාලා ගාව පෙන්වන්න සර්ටිෆිකේට්ස් ටිකක් තියෙන්න ඕන. මම මෙන්න මේක. මොකද අපිට ඕක කටින් කියන්න බෑනේ. දැන් අපි ඔන්න කියනවා අපි ඔෆිස් පැකේජ් එක දන්නවා. අපි Word Excel හොඳට දන්නවා. Excel අපි ඇඩ්වාන්ස් දන්නවා. හරිද? අපි ප්‍රෝග්‍රෑමින් සයිඩ් එක දන්නවා. කටින් කියන්න බෑනේ. ඒක පිළිගන්න බෑ. ඒක නිසා අපි ඒක හරිද? වෙනම ක්‍රමයකට ඔයාලට මේක ලිඛිතව ඉදිරිපත් කරන ක්‍රමය. අන්න එහෙනම් ඒකට තමයි අපි දෙන්නේ. මේක වලට ඩිප්ලෝමා ලෙවල් සහ හයි ඩිප්ලෝමා ලෙවල් වලට යන්න පුළුවන් විදිහට හදලා තියෙන අපේ පාත් එක දිගට තියෙන. හරි? එතකොට මෙන්න මේ කොටස් දෙකේ ස්කිල් එක අංක 1 කරගෙන අපි අදාළ ක්වොලිෆිකේෂන් ටික දෙනවා. හරි? ඔන්න ඕකට අලගේ පැත්තේ මේ වෙලාවේ උනන්දුව ඇති වෙන්න ඕන. හැබැයි අංක 1 පුතේ අපි ගන්න හරි කෙටි කාලයක්. මේක ඔයාලගේ A level results එනකොට අපි ගොඩක් වෙලාට මේකේ ගොඩක් වැඩ ඉවර කරලා තියෙනවා. හරිද? එතකොට ඔයාලට හරි කෙටි කාලයක් මේකට ගන්න අපි සහ මම දන්න විදිහට පුතේ සාමාන්‍යයෙන් මේකෙදි අවම පාඨමාලා ගාස්තුවක් ගන්න. හරිද? මොකද ෆිසිකල් එකේදී වුණත් අපි අපේ පරිගණක විද්‍යාගාර නවීන විදිහටම හදලා තියෙනවා. ඒවා උපරිමයෙන්ම හදලා තියෙනවා. හරිද? ඒවා ඔයාලට දැක ගන්න පුළුවන් අදාළ බ්‍රාන්ච් වලට ආවට පස්සේ ඒ අදාළ දේශක මඩුල්ල ඊළඟට අපේ ස්ටාෆ් එක ඊළඟට අපේ වෙනම ඉන්නවා වෙනම ඔයාලගේ ප්‍රැක්ටිකල් බලන්න මේ විදිහට දාලා ඒ ඔක්කොම කොටස් ටික තියෙන. එතකොට මේ ඒ පහසුකම් ටික ඔයාලට මේ වෙලාවේ ඔන්ලයින් එකනොත් අපි දෙනවා. හරිද? අපි අදාළ අසයින්මන්ට්ස් ඒ ඔක්කොම ටික අදාළ Google Classroom මේ අදාළ ටෙක්නොලොජි ඔක්කොම ටික පාවිච්චි කරලා අපි ඔයාලට දෙනවා. ඒ ස්ටාෆ් එක ෆිසිකල් අපේ ලැබ් එකේදී ගන්න යම් උපක්‍රම ටිකක් තියෙනවා ඔයාලට කියලා දෙන්න සහ ඔයාලට ඒක හොඳට ඔලුවට දෙන්න ඒක අපි ඔන්ලයින් එකෙත් උපරිමයෙන්ම ගන්නවා. ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරිද? එහෙනම් ඔන්න ඒකත් කිව්වා. එහෙනම් ඔන්න අපේ පාඨමාලාව හරි කෙටි කාලීනයි. හැබැයි කෙටි කාලීන බව ඇතුලේ අපි ගොඩාක් දැනුම වලට දෙනවා බෝරින් නොවෙන්න. මොකද ඔයාලා දැන් අවුරුදු දෙකමාරක් තිස්සේ සමාන සෙකන්ඩ් ෂයි වගේ නන්නේ අවුරුදු 3කට ආසන්න කාලයක් තිස්සේ ඔයාලා දැන් ටිකක් ගැටලුවෙන් ඉන්නේ. එතකොට අපි මේ වෙලාවේ ඔයාලගේ IT knowledge එක, English knowledge එක දෙන්න වෙන්නේ පොඩ්ඩක් බෝරින් ගතිය නොවෙන ටිකක් වෙනස් ක්‍රම වලට ගන්න වෙන්නේ. එහෙනම් අපි මේ ක්‍රමේ ගමු. හරි. නැවත අපි යනවා සිලබස් එකට. දැන් ඔයාලා බලයි මොකද මේකේ නම්බර් 1 පොතේ සිලබස් එක යන්නේ. මොකද ඔයාලා කොච්චර වැලිඩ් සර්ටිෆිකේට් එකක් ගත්තත් දැනුම නැත්තම් ප්‍රශ්නයක් තියෙනවනේ නේ. එහෙනම් මේ දෙකම අපි ගමු. නොලෙජ් එක හදන ගමන් මේ පැත්තෙන් අපි අදාළ ක්වොලිෆිකේෂන් ටික ගමු. රයිට්. මම බේසික් කෝස් එක ගත්තා වෙන මේ ටික තමයි ඔයාලට ප්ලෑන් කරලා තියෙන්නේ. කැම්පස් එක ප්ලෑන් කරලා තියෙන මේ කොටස් ටික. ඒ කියන්නේ පුතේ ඔය මේ මූලික අපි නිකන් මම මේ නම් ලියන්නේ ඔයාලට පොඩ්ඩක් දැනුම එන්න මේ විදියට. හරිද? මම අංකයක් ගන්නවා මේක. අපි නිකන් මෙහෙම ලියමු. ඔයාලගේ අපි Windows කියලා ගමු. දැන් මේ Windows කියලා මම මේ නම ලිව්වට මේක හරහා වෙන්නේ ඔයාලගේ සාමාන්‍ය පරිගණකයේ හසුරවන දැනුම. අපි ලැබ් එකේදී දකිනවා සමහරලාට ඉස්සෙල්ලම ලැබ් එකේ ඇවිල්ලා වාඩි වෙලා හරිද? කීබෝඩ් එකට අත තියන්න දන්නේ නැහැ. මවුස් එක හරියට ඇඟිලි තියන්න දන්නේ නැහැ. හරිද? ඒවා ඉරියව් වෙනස්. එතකොට ඔයාලා තැනක ගියොත් පොඩ්ඩක් ඉතින් හරි සරල වචනෙන් කිව්වොත් නෝන්ඩි වෙනවා. හරිනේ?
ඒක අංක එකනේ. එහෙනම් පුතේ අපි ඔන්ලයින් එකේදී අපේ ෆිසිකල් ලැබ් එකේදී පවා මේ කීබෝඩ් එකට අත තියෙන එකේ ඉඳලා උගන්වනවා. හරි නේද? මොකද මේකෙදී අපි ගොඩක් වෙලා ටාගට් කරන්නේ හරිද? මේකේ ගොඩක් වෙලාට අපි ටාගට් කරන්නේ සිලබස් එකට එහා ගියපු එදිනෙදා ඔයාලා පරිගණකයක් පාවිච්චි කරනකොට එන දැනුම. ඒක අපිට ටියුට් එකක් නැත්නම් ඒක පොතක් කරහා දෙන එකක් නෙවෙයි. ඒක ඉවලේ හිතන්නකෝ දැන් අපි යම් පාඩමක් කර කර ඉන්නවා. හිතන්න අපි වෙබ් ඩිසයිනින් කර කර ඉන්නවා. ඒ වෙබ් ඩිසයිනින් පාඩම අතරේදී අපි මේ වගේ යුනිට් එකක් කරනවා විනාඩි කිහිපයක් කරහා. තේරුණා නේද කතාව? එහෙනම් ඔන්න ඔයාලගේ බේසික් නොලෙජ් එක හදන්න අපි මෙන්න මේ Windows පැත්ත නැත්නම් සාමාන්‍ය පරිගණක Windows කියලා නම ලිව්වට මේක හරහා වෙන්නේ ඔයාලගේ සාමාන්‍ය ජෙනරල් නොලෙජ් එක. පරිගණකයක් දැන්ට තියෙන අයට හෝ ඉස්සරහට ගන්න වෙනවා. ගොඩක් වෙලාට ඔයාලගේ නේ අදාළ උසස් අධ්‍යාපන කටයුතු ඒවත් එක ගන්න වෙනවනේ. එතකොට ඒක නිසා අන්නේ නොලෙජ් එක තමයි මෙතනදී හදන්නේ. රයිට්? ඒකෙදි පුතේ යනවා සරලව කියන්නම්කෝ. අවශ්‍ය අයට පුළුවන් ඒ සෙෂන් වලට සම්බන්ධ වෙන්න බේසික් නොලෙජ් එක තියෙනම් අත්‍යවශ්‍ය නැහැ. අපි හිතමු මෙන්න මෙහෙම අදහසක් ෆෝල්ඩර් එකක් හදන එකේ ඉඳලම උගන්වනවා. මොකද ගොඩක් වෙලාවට ගොඩක් අය ගන්නෙ මොකද්ද? එක්කෝ ඒ කොටස අතෑරලා. හරිනේ? හරි බරපතල පාඩම් ටිකක් කරනවා. ඉතින් බරපතල පාඩම් ටික කරන ආවට පස්සේ බේසික් නොලෙජ් එක නැහැ. ප්‍රශ්නයක් නේ. එතකොට අපි ඔයාලට කරන්නේ අවශ්‍ය අයට බේසික් නොලෙජ් එක පවා දෙනවා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ කොටස් ටික නම් නම්බර් 1. මොකද්ද? ඔයාලා හරි ජනප්‍රියයි. සර්ටිෆිකේට් ලෙවල් එක කියන්නේ මෙන්න මේකත් එක්ක. හරිද? ඔෆිස් පැකේජ් එක තමයි ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාලා දන්න කියන ටිකක්. හැබැයි අපි මේ නොලෙජ් එක හරිද? 100%ක්ම අපි ගමු හරි ක්‍රමයට. මොකක්ද ඒ පාඩම් ටික? මෙන්න මේ කොටස් ටික යන්නේ Word එක, Excel එක, ඊට පස්සේ PowerPoint එක, ඊට පස්සේ Access කියන පාඩම. right? එතකොට ඔන්න ඕකේ හරිද? ඔය තියෙන බේසික් නොලෙජ් එක යන්නේ. මෙන්න. පොතේ දැන් ඔයාලට පොඩ්ඩක් සිලබස් එක අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. මේ තියෙන සර්ටිෆිකේට් ලෙවල් එක. හරිද? මේවට දාලා තියෙන සර්ටිෆිකේට් ලෙවල් එක ඔය දාලා තියෙන්නේ. ඔයාලට ඔන්න බේසික් නොලෙජ් එක හදාගෙන මේකෙන් අදාළ සර්ටිෆිකේට් ලෙවල් එකට යන්න පුළුවන්. හරි? ඔය කතාව කිව්වේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් තව දෙයක් උගන්වනවා. මේ ලෙවල් එකට අයිති වෙනවා මෙන්න මේ විදියට. ඉන්ටර්නෙට් ඊමේල් කොටස් ටික දැනගන්න ඕන. මේ ඔයාලා දන්නවා තමයි. මොකද ෆෝන් එකෙන් දැනුම දාගෙන වැඩක් නැහැ පුතේ. මොකද අපිට ජොබ් එකක් නැත්නම් ඉස්සරහට එන වෘත්තීය හැකියාවන් එක්ක ඕන වෙන අපිට ලැප්ටොප් එක නැත්නම් පරිගණක දැනුම ඕන වෙන්නේ. හරි? එතකොට ඔයාලට ගන්න වෙන්නේ මෙන්න මේ ඉන්ටර්නෙට් ඊමේල් වල ප්‍රධාන තීර ටික උගන්වනවා එක වගේම. හරිද? ඊට පස්සේ මෙන්න මේ කොටස් ටික මේ දවස්වල ට්‍රෙන්ඩින් යන කොටස AI ගැන ප්‍රධාන දේවල් ටික උගන්වනවා. හරිද? AI බේසික්ස් ටික ওই විදියට ඔයාලට යනවා ප්‍රධාන ටික ඔන්න ඔහොමයි. ඔයාලගේ මුල් ඒකකේ හරිද? සර්ටිෆිකේට් ලෙවල් එක යන. එතකොට මේක අවසානයේ ඔයාලට ලැබෙන පොතේ හරිද? මේක සර්ටිෆිකේට් ලෙවල් එක. ඔයාලා මේක විතරක් ඔන්න. ඔයාලා මේ ලෙවල් එක විතරක් කම්ප්ලීට් කරනවා නම් ඔයාලට ලැබෙන්නේ normal මෙන්න මේ lessons ටික දාලා සර්ටිෆිකේට් ලෙවල් එකේ සර්ටිෆිකේට් එකක් ලැබෙනවා. හරිද? ඔන්න ප්‍රධාන කොටස් ටික කිව්වා. එතකොට දැන් ඔයාලා හිතන මෙහෙම එකක්. පුතේ හොඳට මතක තියාගන්න ඔයාලා අහලා තියෙන කම්පියුටර් සයන්ස් කියලා අහලා තියෙන්නේ නේ? කම්පියුටර් සයන්ස්. හරිද? මැත්ස් කළා ඔය අපිත් ඉගෙන ගත්ත එකනේ. UCSE එකේ වගේ කොළඹ එකේ නැත්නම් ඒ වයිදී. හරිද? මෙන්න මෙහෙම එකක්. හරි? ඒ වයි වා පුතේ සාමාන්‍යයෙන් IT ඩිග්‍රියක් කරන්න ගියත් ඔයාලා. හරිද? IT ඩිග්‍රියක් කරන්න යනවා කියලා හිතනවා ගවර්න්මන්ට් කැම්පස් එකක කම්පියුටර් සයන්ස් විදියට හෝ එහෙම නැත්නම් ඔයාලා ප්‍රයිවට් ලොකු කැම්පස් එකකදී හරිද? ප්‍රයිවට් වෙනම එකදී ලක්ෂ අර 20 ගණන් 30 ගණන් වියදම් කරලා කරන්නේ. අන්න ඒ වගේ එකකට ඔයාලා ගියත් මෙන්න මේ කොටස් ටික අදාළ ෆස්ට් සෙමෙස්ටර් එකේ සබ්ජෙක්ට් ඇතුළේ තියෙනවා. තේරුණා නේද? ඒක අපිත් ඉගෙන ගත්ත ඒ කාලේ ඔන්න ඔය විදියට යන එක මේ ඔෆිස් පැකේජ් එක අපි නිකන් නොසලකා එක නිකන්
පොඩ්ඩක් ලෙවල් එක පහත් කියලා හිතන්න එපා. මේ ටික ඕන. හරිද? දැන් මම කියවනේ අපේ කැම්පස් එකේ පුතේ ගොඩක් කලාවට අර මේ පෞද්ගලික ආශ්‍රය දැන් රැකියා කරන අය වැඩිපුරම අරගෙන ඉන්නේ මේ කොටස් ටික. ওই බැංකින් සෙට් එක සහ ෆයිනෑන්ස් සෙක්ටර් එකේ කට්ටිය ඉල්ලන්නේ මේ එක්සෙල් පාඩම. මෙන්න මේක තමයි නම්බර් 1 ඉල්ලන්නේ යාලා. හරිනේ? එතකොට normal government office වල ඉන්න කට්ටිය Word එක ඉල්ලනවා. PowerPoint එක ඉල්ලනවා. හරිද? සමහර ටිකක් වැඩි මුදලක් පුතේ යාලා මේකට වැය කරනවා මේ. ඔයාලට වගේ පොඩි ගණන් නෙවෙයි. එයාලා යම් ලෙසන් එකකට හරිද? ටිකක් සැලකිය යුතු ගාණක් වියදම් කරලා එන්නේ. ඒ අවශ්‍යතාවය ඇවිල්ලානේ. ඉතින් දැන් ඔයාලා මොකද ඒ කට්ටිය පුතේ ඉගෙන ගන්න ටිකක් උගන්නන අපිට ටිකක් ඇත්තටම අමාරුයි. මොකද එයාලගේ වයස් කාණ්ඩෙත් එක්කනේ. හරි ධාරණ වෙන ශක්තිය අඩුයිනේ. දැන් ඉගෙන ගන්න හොඳම කාලේ ওই කාලේ. මේ දේවල් දැන් ඔයාලා ප්‍රධාන සබ්ජෙක්ට් ඉගෙනගෙන ඒ ටික කළා දැන් ටිකක් පරිණත වෙලානේ ඉන්නේ. හරිද? එතකොට ඔන්න මේ කොටස් ටික තමයි ඔයාලගේ බේසික් නැත්නම් සර්ටිෆිකේට් ලෙවල් එකේ යන්නේ. රයිට්. විනාඩියක් දෙනවා. ටක් ගාලා පොඩ්ඩක් ඕක නෝට් ඩවුන් කරගන්න පුළුවන්. රයිට්. ඒ අතරේ ඔයාලට අවස්ථාව තියෙන පුතේ මේ අතරේ chat එකෙන් ප්‍රශ්න ටික විමසන්න. මම ඒ අතරේ පොඩ්ඩක් ඒ ටිකටත් දෙනවා උත්තර ටිකක් දෙනවා. ඒ අතරේ මේ අද දවසේ මම දන්නවා අයහපත් කාලගුණික තත්ත්ව නිසා හරිද? ගොඩාක් අයට ලයිව් සම්බන්ධ වෙන්න බෑ. ගොඩක් අය මැසේජ් කරලා තිබුණා. ඉතින් ඒක නිසා මේ රෙකෝඩින් එකක් දෙනවා. යාළුවන්ට කියන්න අපි රෙකෝඩින් එක දෙනවා. හරි? ඒ කොටස් ටික රෙකෝඩින් ටික අපි YouTube හරහා දැන්ට දෙන්නේ. රයිට්? ඔන්න ඒ කොටස් ටිකත් කිව්වා. හරි. දැන් අපි ඊළඟට එමු ඇඩ්වාන්ස් තියරි පැත්තට එමු. රයිට්. ෆිනිෂ්. පුතේ යාළුවගේ ඔන්ලයින් ක්ලාසස් අපි ඒකටත් කැම්පස් එක මේ උපරිම විදියට ඔයාලට පහසුකම් නවීන තාක්ෂණ දීලා කැම්පස් එක ඇතුළත අපි කොහොමද ස්මාර්ට් බෝඩ් ඒ ඔක්කොම ටික යූස් කරනවා. හරිද? ඒ තාක්ෂණය උපරිම ගන්න මොකද අපිට පිටරට අදාළ කැම්පස් එක ඒවත් එක්කත් සම්බන්ධතාවය තියෙන නිසා අපිට උපරිමයේ ශක්තිය දීලා තියෙනවා. හරිද? එතකොට ඔන්ලයින් එකෙත් අපි ඔක්කොම කොටස් ටික ගන්නවා. හරිද? ස්මාර්ට් බෝඩ් ඒ ඔක්කොම එක ස්මාර්ට් ක්ලාස්රූම් ඔක්කොම හදලා තියෙන්නේ ඔයාලා වෙනුවෙන්ම. හරිද? මොකද මේ මම ඔයාලට කියන්න ගියේ මේ අපි සාමාන්‍ය ගොඩක් වෙලාවට මම අර කිව්වේ ගොඩක් පුතේ ඔයාලා දන්නවනේ නේ. මට ඒ ආයතන නම් කියන්න බෑ. ගොඩක් වෙලාවට ඔයාලා ලොන්ග් ටර්ම් ඒ කියන්නේ අවුරුදු 3 4 ලොකු ඩිග්‍රී ඒ ලෙවල් වලට යනකොට ඔයාලා දන්නවා ප්‍රයිවට් කැම්පස් වල ගන්න ගණන් ඔයාලා දන්නවා ඇතිනේ. හරිද? අධික මුදලක් ගන්නවා. ඉතින් සමහර ඒවා දැන් පුතේ මේක අපි ෂෝට් ටර්ම් කෙටි කාලීනයි. හරිද? මේක අපි මාස 4 ඒ ආසන්න ගාණක් නේ ගන්නෙ. දැන් අරව අවුරුදු 3 4 ලක්ෂ 20 ගණන්. හරි? එතකොට අපේ සිලබස් එක හරි ප්‍රබලයි. අපි මේ කෙටි කාලයක් ඇතුළත ඔයාලට ඉහළ දැනුමක් දෙන්නනේ හදන්නේ. රයිට්. මෙන්න ඊට පස්සේ අපි එනවා මෙන්න මේ ලෙවල් එක. රයිට්. ඇඩ්වාන්ස් ලෙවල් එක ඊට පස්සේ කොටස් දෙකකට කැඩෙනවා. හරිද? ඇඩ්වාන්ස් ලෙවල් එක කොටස් දෙකකට කැඩෙනවා. මෙන්න මෙහෙම මේ කොටස යන්නේ. මෙන්න ඇඩ්වාන්ස් ලෙවල් එක පුතේ මේ ලැන්ග්වේජ් පැත්තට දෙනවා. මොකද දැන් අලුත් ට්‍රෙන්ඩ් එක යන්නේ ගොඩක් වෙලාවට ඔයාලගෙන් බලන්නේ ලැන්ග්වේජ් පැත්ත බලනවා. හරිද? මම පොඩ්ඩක් ඔයාලට ඔයිට කලින් පොඩි එක්සැම්පල් එකක් පෙන්නලා හිටියනම් හොඳයි වගේ දැනෙනවා. හරිද? අපි බලමු මෙන්න මේ එක්සැම්පල් එක.
පොඩ්ඩක් ඉන්න පුතේ. මම ඔයාලට පෙන්නන්නකෝ මේ ජොබ් එකකදී නැත්නම් ඉස්සරහට ඔයාලා යන්න ඉන්න තැන්වලදී ඔයාලගේ සෝසුකම් බලන ડોකියුමන්ට් එකක් පෙන්නන්නම්කෝ. හරිනේ. දකින්න නැතිනේ නේ. මේක පුතේ බැංක් එකේ දීපු දන්න කියන බැංක් එකක්. හරිද? ඒකේ දීපු මේ CV එකක් තියෙන. CV එකක් දන්නවනේ නේ. ඔයාලා ජොබ් එකකට යද්දී ඕක ෆිල් කරලා තමයි නේද? එයාලට එක්ක යවන්න ඕන, මේල් කරන්න ඕන. නැත්නම් ඔයාලා CV එකක් හදලා තියන්න ඕන ඔයාලගේ ක්වොලිෆිකේෂන් ටික දාලානේ. හරිද? ඔන්න ඒක තියෙනවා. එතකොට මේකෙදි පුතේ බැංක් එකෙන්ම තමයි එයාලා CV එක ෆෝමැට් එක දීලා තියෙනවා. අපි ඒක ෆිල් කරලා යවන්න ඕන. හරිද? ඔන්න මම දැන් ඒක ගත්තා. කොහොමද බලමු අපි. සාමාන්‍ය බැංකින් සයිඩ් එක හරිය. එතකොට ලොකු සයිඩ් එකක් නෙමෙයි බැංකින් සයිඩ් එක කියන්නේ. සෝරි. අන්නේ සයිඩ් එකේදී ඔයාලගේ සෝසුකම් ටික බලන විදිය තියෙනවා. එතකොට මේ තියෙන ඔයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එක දාලා ඒ නේ පර්සනල් ඩීටේල්ස් ටිකක් නෙවෙයි තියෙන්නේ. ඇඩ්‍රස් එක ওই ටික. පුතේ බලන්නකෝ ඉස්සෙල්ලාම අහලා තියෙන සෝසුකම් මොනවද කියලා. හරිද? මේ මං හදපු ඒවා නෙවෙයි හොන්න. රයිට්? ඉස්සෙල්ලාම අහලා තියෙනවා දැන් සාමාන්‍ය පුතේ මෙහෙමනේ කෙනෙක්ගේ ඉහළම සෝසුකම ඔයාලා හිතන්නේ මොකද්ද? හරිද? දැන් ඔයාලා රැකියාවකට අයදුම් කරනකොට ඔයාලා මොකක් හරි වේකන්සි එකක් බලනකොට ඔයාලා දැකලා තියෙන මේ කෙනෙක්ගේ පළවෙනිම සෝසුකම මොකද්ද? වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ මොනවටද? ඒ කියන්නේ මම අහන්නේ ඩිග්‍රී ලෙවල්ද, ඩිප්ලෝමා ලෙවල්ද, A ලෙවල්ද, O ලෙවල්ද, ස්කෝලර්ෂිප්ද? හරිද? නෑ නේද? මොකද්ද? ඔයාලගේ ඉහළම සෝසුකම තියෙන්නේ හරිද? වර්කින් එක්ස්පීරියන්ස් එකට තියෙන්නේ. හරිනේ? මේකේ ඔයාලට යන්නේ ගොඩක් කලාවට මේ හරි? ගොඩක් කලාවට මේකේ යන්නේ working experience එක number 1 එන්නේ. ඊළඟට degree level එක, ඊළඟට diploma level, high diploma A set එක. ඊට පස්සේ A level එහෙම යන්නේ. හරි. බලන්නකො මේකේ කොහොමද අහලා තියෙන්නේ මේ අලුත් විදියට. computer skill එක අහලා තියෙනවා. මේ linguistic කියන පුතේ අර මේ භාෂා හැකියාව. හරිද? ඒක ඔය අහලා තියෙන්නේ. ඔන්න දැන් අපි ඒක තමයි වලට මේ practice කරන්න හදන්නේ. right. මේ කියනවා මේ බලන්න පුතේ පාඩම් වල නම් ටිකම මම දාන්න. හරිද? මේකේ පාඩම් ටිකේ නම් ටිකම තියෙනවා. Word එකේ යනවා. කෙලිම අදාළ මේ software එකේ නමම දාලා Excel, PowerPoint. හරිද? තව ඔන්න දාන්න පුළුවන් මේ graphic and web designing. දැන් ඒව අමතර සෝසුකම්. රැකියාවකට හැමතිස්සෙම බලන්නේ ඔයාලගේ හැකියාව කොහොමද තියෙන්නේ. හරිද? දැන් බැංකින් සයිඩ් එකට ගන්න කෙනා ඔෆිස් පැකේජ් එකට අමතරව graphic designing දන්නවා කියන්නේ ඒක බැංකුවේ වැඩ කරන සේවකයාට නැත්තම් බැංකුවට ඒක ආභරණයක්. හරිද? හදිසියේ බැංකුවේ මොකක් හරි graphic පැත්තේ වැඩක් කරගන්න ඔයාලට හැකියාව තියෙන පුතේ ඔයාලා එතන highlight වෙනවා. ඔයාලා කැපී පෙනෙන job එක අතර. හරිද? එතකොට ඔයාලා web designing වල වැඩක් දන්නවා කියන්නේ ඔයාලා එතන කැපී පෙනෙනවා. දැන් බලන්නකො මේ අහලා තියෙන accounting software. ඔය තියෙන පුතේ accounting පැත්තේ ඔය commerce කරපු අය හොයලා බලන්න. ඔය සාග P3 QuickBook ඔහොම තියෙනවා. හරිද? QuickBook කියලා අන්න ඒ වෙනම accounting පැත්තේ computerized accounting softwares තියෙන. දැන් ඒව මේක අතර නෑ. නමුත් ඒ එක එක මේවා programming language. ඔය C, Java, Python. දැන් ගොඩක් කලාට programming language එකක් පුතේ වෙනම ඉගෙන ගන්න බලන්න එක්ක computer science යන කෙනෙක්. මොනට IT යන කෙනෙක්. හරිද? එහෙම හරි සීමිත පිරිසක් නේ. ෆිසිකල් සයන්ස් වල ඔන්න මොකක් හරි එහෙම එකක්. හැබැයි දැන් පුතේ බුද්ධිමත් අය නැත්නම් ගොඩක් කලාට දැන් අය බුද්ධිමත්නේ කලින් වගේ නේ ඔක්කොම හොයලා බලලා තීරණය කරන්නේ. ඒකට දැන් අය ගොඩක් කලාට මේවත් ඉගෙන ගන්නවා. ආර්ට් කරපු ළමයි කැම්පස් ගියාද එයාට කැම්පස් එක ඇතුළේදී ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක ඕන. දැන් පුතේ මේ නොලෙජස් ගන්න මේ නොලෙජ් එක ගන්නේ කවුද? මේ නොලෙජ් එක ගන්නේ ගොඩක් කලාට ග්‍රේඩ් 6 වල ඉඳලා ළමයි ගන්නවා අලුත් ජෙනරේෂන් වල. හරිද? ඇත්තනේ ඔයාලා දන්නවනේ. ඔයාලා ග්‍රේඩ් 6 වල ඉඳලා IT ඉගෙන ගත්තේ නැහනේ. හැබැයි දැන් ළමයි ටික මොකද්ද වෙන්නේ? ඉගෙන ගන්න. එතකොට
ඔන්න ඔයාලට තරංගයක් එනවා ඉදිරි අයත් එක්ක වැඩ කරද්දී මේවා යාලා ඉගෙනගෙන එන්න. හැබැයි ඔයාලට මේ හරහා මේ කෙටි කාලේ මේ ඔක්කොම ටික වගේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට බලන්න මේකේ ලින්ග්විස්ටික් ස්කිල් වලත් ඉස්සෙල්ලම බලන්න ඉංග්‍රීසි පැත්තේ ඒකෙත් බලන්න ස්පීකින් බලන්න. හරිද? රීඩින් රයිටින් වලට වඩා වැඩිපුර බලන්න ස්පීකින් පැත්ත. ඉතින් ඔන්න ඒ පැත්තටත් මේකේ අදාළ දේශකවරු ඔයාලට උපරිම විදියට ස්පීකින් පැත්තට සපෝට් එකක් හරිද දෙයි. ඒක සුළු මොහොතකින් අදාළ එක දේශකවරයෙක් එයි. හරිද? දේශකතුමන් එයි විස්තර ටික කියයි කොහොමද ඉංග්‍රීසි නොලෙජ් එක ඔයාලගේ හදන්න ඒ කොටස් ටික ගැන කියනවා. හරි. එතකොට ඔන්න මම ඊට පස්සේ තමයි පුතේ තියෙන සාමාන්‍ය අනෙක් A level ඒ කොටස් ටික මේ පුතේ මේ බැංකුවක සාමාන්‍ය මං හිතන්නේ බැංකින් ඔෆිසර් කෙනෙක් වගේ ගන්න එකක ආයුධම් පත්‍රයක් ඔය මං නැත්තම් ඔය CV එකක් මං ඔයාලට ඔය පෙන්නුවා. right. දැන් අපි නැවතෙමු අපේ වැඩේට. මෙන්න මෙහෙම යන්න. පුතේ ඊට පස්සේ ඇඩ්වාන්ස් ලෙසන් වල මෙන්න මෙහෙමයි වැඩේ යන්නේ. ඔයාලට ලැන්ග්වේජ් පැත්ත හුරු කරන්න හොඳම ලැන්ග්වේජ් එකක් තියෙනවා HTML කියලා. මේක වෙබ් ඩිසයිනින් පැත්තට යන්න. හරිද? දෙවෙනි එක CSS. එතකොට මෙන්න මේක යන්නේ front end web designing පැත්තට යන්නේ. අපි දැන්ම තේරෙන්නේ නැහැනේ. web designing අහලා ඇතිරනේ. ඔන්න ඔකට යන්න. මම ටිකක් කලබලේ ලියන ගණන් ගන්න එපා. හරිද? කලබලේ ලියමු. එතකොට ඔයාලා මෙන්න මේ ලෙවල් එකත් එක්ක මේ කොටස් ටික දාලා ඊට පස්සේ තව තියෙනවා මෙතන programming basic ටික යනවා. හරිද? අපි ගොඩක් වෙලාවට දැන් ගන්නේ අලුත්ම සහ මේ පුතේ දැන් වැඩිපුරම ලෝකේ ජනප්‍රියම programming language එක Python. මෙන්න මේ Python වල basics ටික. හරිද? මේකේ basic ටිකක් යනවා. මෙන්න මේ කොටස් ටික complete කරන ඔයාලට ලැබෙනවා මොකද්ද? diploma level එක. හරිනේ? එතකොට මෙතන ඔයාලට web designing පැත්ත කවරනවත් එක්කම programming knowledge එක ඔලුවට දෙනවා. අන්න ওই ටික යනකොට ඔයාලට දෙනවා diploma level එක දෙනවා. හැබැයි මේ ටිකත් එක්ක යන්න ඕන හොඳ. මේ ටිකයි. දැන් ඔන්න ඔතෙන්ට පුතේ සාමාන්‍ය අපේ මාස 4ක ඒ ආසන්න කාලේ ওই හරියට යනවා. හරිද? ඊට පස්සේ ඊළඟ ලෙවල් වලට යන අයට දැන් කෙනෙක්ට හිතෙනවා අපි මීට වඩා ඉගෙන ගන්නවා. අපේ ඊළඟට එන රැකියාවට අපිට මීට වඩා බලාපොරොත්තුවක් ඕන. හරිද? අන්නේ අය මෙන්න මේ විදිහට අපි මෙතනින් එහාට යමු. හරිද? ඊට පස්සේ පුතේ Python වල ඇඩ්වාන්ස් ටිකක් යනවා. දැන් මම ඒක ඒ වෙලාවට කියන අදාළ ලෙසන් වල හරිද? ඇඩ්වාන්ස් Python කොටස් ටිකක් යනවා. ඊට පස්සේ PHP කොටස යනවා. ඊළඟට MySQL එක යනවා. හරිද? ඒ කියන්නේ මේ වෙබ් ඩෙවලොප්මන්ට් පැත්ත මේ කවර් වෙන්නේ. ඩිසයින් and ඩෙවලොප්මන්ට් පැත්ත. හරි? මේවත් එක අපිට ටිකක් වැඩි වැඩ ටිකක් තියෙනවා. හරි? ඔන්න ඔය කොටස් ටිකත් කවර් වෙන අය. හරිද? අපි යන්නේ HDIT වලට වැඩ වෙනවා සර්ටිෆිකේට් එක. මේක DIT හරිද? ඩිප්ලෝමා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි මේක හයි ඩිප්ලෝමා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියලා ඔන්න ඔහොම යනවා. හරි නේද? ඔන්න ඔය පුතේ ඔයාලගේ සිලබස් එක IT වල වැඩේ යන. හරිද? නෝට් ඩවුන් කරගන්න දෙයක් තිනම් ඉමීඩියට්ලි වැඩේ කරගන්න. රයිට්? චූටි වෙලාවක් දෙනවා. දැන් ඔයාලට IT කොටස ගැන ප්‍රශ්න අහන්නත් මේ අතරේ අවස්ථාව තියෙනවා. මොකද පොඩි විස්තර ටිකක් දීලා මගේ කතාව අවසන් කරන්න හදන.
හරිද පුතේ වැඩේ? right. right. හරි පුතේ. ඔන්න ඉතින් ඔයාලා මේ අපේ ඉන්න පිරිස හරි උනන්දුවෙම ඉන්න බවක් පේනවා. පුතේ ඉතින් අද ඇත්තටම අපි මේ වෙලාවේ මේ මෙච්චර ප්‍රදේශ කීපයක්ම නැවත ඉතින් ලොකු ආපදා තත්ත්වයක ඉන්න වෙලාවකනේ. හරි. අපි මේ සෙකන්ඩ් බැච් එකක් කොහොමත් පටන් ගන්නවා. නමුත් ෆස්ට් බැච් එක ඔයාලා ඒ විදිහට රැඳිලා ඉන්න අපි යම් කාලයකදී මේ බැච් දෙකම එකතු කරලා අවසානයේ එක විදිහට වැඩ යන්න. හරි. එතකොට තව දෙයක් තියෙනවා කියන්න අපි සාමාන්‍යයෙන් මේ කැම්පස් එකේ අවසාන කොටස් ටික ඔයාලා මේ මේකේ සහතික ප්‍රදානෝත්සව හැකි උපරිම ආකාරයෙන් අදාළ ශ්‍රවණාගාර තුලදී ලස්සනට මේ වැඩේ ප්ලෑන් කරලා තියෙනවා විශ්වවිද්‍යාල අදාළ දේශකවරු ඒ සියල්ලගේ මතින් හරි සෝරි එතකොට ඔන්න ඒ කොටසත් කිව්වා සිලබස් එක ගැන පැහැදිලි ඇති කියලා හිතනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න පොඩි වෙලාවක් ගන්නවා ඒක මම කියලා දන්න ඔව් ඔන්ලයින් අයටත් ඒ විදිහට තියෙනවා හැබැයි ඔන්ලයින් අයට මෙහෙමයි ඔන්ලයින් අයට හරිද අපි අදාළ Google Classroom ඒවා හරහා එක්සෑම්ස් ටික තියෙනවා. මේ අසයින්මන්ට්ස් ඒව යනවා. හරිද? මිඩ් එක ඊළඟට වයිව එක ෆයිනල් එක්සයින්මන්ට් ඔය ඔක්කොම ටික පුතේ තියෙනවා. හොඳද? පොඩි කට්ටක් කන්න ඕන. නැතුව බෑනේ මේකනේ. හරි? ඒ අදාළ ලෙවල් එකටම ආලක ඔන්ලයින් වුණත් අපි ඒ වැඩ ටික ඒ විදිහටම කරගෙන යනවා. මේක අපි ෆස්ට් ටයිම් තමයි ඔන්ලයින් පටන් ගන්න. මොකද අපි කොහොමත් අදාළ විදිහට ස්ටුඩියෝස් ටික ඒ ටික හදලා තියෙන නිසා මේ සැරේ අපේ HR එක මැනේජ්මන්ට් එක තීරණය කරලා තියෙන ඔන්ලයින් කොටසක් දාන්න. ඉතින් ඒක නිසා දැම්මේ. එතකොට මේකේ රෙකෝඩින්ග්ස් ඔයාලට දාන්නේ ලේසියෙන් බලන්නත් එක්ක YouTube තමයි දැන්ට දාන්නේ. අපි වෙබ්සයිට් හරහා නෙවෙයි දැන්ට දෙන්නේ ඔයාලට. ඉතින් ඒක නිසා අපි ෆස්ට් ටයිම් යන නිසා අපි සාමාන්‍ය YouTube channel එකේ තාම ලොකු සබ්ස්ක්‍රයිබර්ස් ගාණක් නැහැ. ඔයාලගේ රෙකෝඩින් දෙන්නමයි YouTube channel එක අලුතෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. හරි? ඔන්න ඒ කොටසත් කිව්වා. එතකොට මේ ඔයාලට ගොඩක් වෙලාවට මේ මේකේ IT කොටසට එනවත් එක්කම මේ කොටස් ඉංග්‍රීසි එක නොමිලේ වගේ යන්නේ ෆ්‍රී වගේ යන්නේ. හරිද? ඒ දෙකම එකට යන්නේ කම්බයින් වෙලා. ඒ කියන්නේ ඔයාලට මේකේ සිලෙක්ෂන් මොකුත් නැහැ. හරිද? ඔයාලා IT එක ඉංග්‍රීසි එක කොහොම කරත් ඔයාලගේ සාමාන්‍ය ගාස්තු ඒ විදිහටම යනවා. හරි නේද? එතකොට ඔයාලට මේකේ රෙජිස්ට්‍රේෂන් ෆී එකක් තියෙනවා. හරිද? ඒක අදාළ ගෲප් වලට දානවා. හරිද? අනිත් විශේෂම කාරණාව. හරිද? ඔයාලා හොයලා බලන්න මේ මෙච්චර සාමාන්‍යයෙන් මේ ප්‍රයිවට් කැම්පස් එකක් කරහා මෙච්චර අඩු මුදලට හරිද? මේ වගේ ක්වොලිටි. හරිද? මේ වගේ
අඩු මුදලට මෙච්චර quality program එකක් තියෙද කියලා බලන්න. මොකද ඔයාලගේ අදාළ කොටස් දෙකටම lecture fee එක ගන්නෑ. හරිද? මේකේ සම්පූර්ණ පාඨමාලාවේ මාසික ගාස්තු ගන්න රුපියල් 4000ක ගොඩක් අඩු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වර්තමාන විදියට පුතේ මොකද්ද? උසස් පෙළ එක විෂයක ගාස්තුවක් ගන්නෙ නෑ වගේ නේ. හරිද? අපි මේ කරලා තියෙන පොඩ්ඩක් ඉතින් ඒ සහනදායී ක්‍රමයකට ඉතින් ඒක quality එකේ බාලකමක් කියලා හිතන්න එපා. ඒක අපි උපරිම වලට කරනවා. වලට තේරෙයි අදාළ දේශකවරුන්ගෙන් මේ වැඩ යද්දී. හරිද? අපේ ප්‍රැක්ටිකල් සෙෂන් ඒ කොටස් ටික අසයින්මන්ට් ඒවා ඒ යන පිළිවෙල අපේ ස්ටාෆ් එක වැඩ කරන මහන්සිය මේ ඔක්කොම වලට දැනෙයි. ඉතින් ඒක නිසා ඔන්න ඒ හැම දෙයක්ම මොකද ගොඩක් වෙලාවට ස්ටාෆ් එකේ ලොකු පිරිසක් ලෙක්චර් එකට අමතරව දැන් මම මේ කැම එක ඉස්සරහා හිටියට මේ වෙලාවෙත් කැම්පස් එකේ ගොඩාක් අපේ සපෝටිව් ස්ටාෆ් එක මේ ස්ටුඩියෝ එක අවටත් ගොඩක් අපිත් එක්ක උදව් කරගෙන ඉන්නවා. ඒවල වෙනුවෙන් හරිද? ඒ අංක 1. ඉතින් ඔන්න මේ ඒ කොටස කිව්වා ආල ඉස්සෙල්ලා මේකට රෙජිස්ටර් වෙන්න ඕන. ඒකේ රෙජිස්ට්‍රේෂන් ෆී එකක් තියෙනවා 2000ක. ඉතින් ඒකත් එක තමයි ඔයාලා අපි ස්ථීර ශිෂ්‍යෙක් විදියට බාරගන්නේ. ඒක ඔන්න ඉස්සෙල්ලාම කියනවා. ඔයාලට WhatsApp group හරහා සියලු විස්තර ටික ලැබෙයි. පුතේ අනිත් එක තමයි අපි සාමාන්‍යයෙන් මේක ලොකු මීඩියා මොකුත් එහෙම කරේ නැහැ. ඉතින් සාමාන්‍ය අපි මේක පොඩි ඩිජිටල් මාකටිං එකක් කරේ. ගොඩක් කලකට අපේ ෆිසිකල් එකේදී අපි දැක්ක බ්‍රාන්ච් වලදී පළවෙනි දවසේ සම්බන්ධ වුණ අපි හිතුවට වඩා ලොකු පිරිසක්. ඉතින් දෙවෙනි දවසේ බලද්දී අපිට සමහර බ්‍රාන්ච් වල පොඩ්ඩක් ඉඩමදි වීම ගැටලුවකුත් ආවා. ඒකට හේතුව ළමයිම මේක රෙකමන්ඩ් කරලා යාළුවෝ එක්කගෙන ඇවිල්ලා තිබුණා. හරිද? ඉතින් ඒක නිසා ඔන්න මේකෙත් ඔයාලගෙන් පොඩ්ඩක් ඒ උදව් අපි බලාපොරොත්තු වෙනවා. හරිද? ඔයාලා යාළුවන්ට මේ ගැන දැනුවත් කරන්න. අපි මේ විස්තර ටික එවන්නම් groups වලට. හරි. එතකොට තව ප්‍රශ්න වගේක් තියෙනවා. හරිද? right. ඔව් Google form එක අපි තව සුළු මොහොතකින් ඔයාලට එවනවා. ඒක අනිවාර්යෙන් පුරවන්න. අනිවාර්යෙන් ලැප්ටොප් එකක් තියලා ඕන කියලා නෑ පුතේ. එහෙම ප්‍රශ්නයක් නෑ. කොහොමද අපිට ඉස්සරහට කම්පියුටර් එකක් ගන්න වෙනවා. හරිද? නමුත් අර කියායවත් එක්ක අවශ්‍ය වෙනවනේ. ඒක එච්චර ලොකුවට හිතන්න එපා. මේ අපිට ගොඩක් ප්‍රැක්ටිකල්ස් ඔයාලගේ ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්. ඔයාලට අදාළ රෙකෝඩින් බලාගෙන ඒ විදිහට තියෙනවා. කිසි බයක් ඇති කරගන්න එපා. මේ තියෙන මේ බරසාර පාඩම් ටික වුණත් හරිද? මේ ටික වුණත් සාමාන්‍යයෙන් අපිට ෆෝන් එකෙන් වුණත් දැන් ඉස්සර වගේ නෙවෙයිනේ. නෝමල් කරගෙන යන්න පුළුවන්. ඒ ගැන බයක් ඇති කරගන්න එපා. මේ වැඩේට අපි වැඩේට බහිමු. මේ වැඩේට අපි ලස්සනට කරමු. හරිද? ඉතින් ඔන්න මේ IT පැත්තේ අදාළ විස්තර ටික දුන්නා. හරිද? ඊට පස්සේ අදාළ අපේ ස්ටාෆ් එක වල group හරහා සියලු විස්තර ටික Java script එක පුතේ අපි පොඩ්ඩක් ඒකත් එක්ක Java script ටිකක් කරනවා. මොකද මේකෙදි කරන්න වෙනවා. මොකද Java script එකේ අදාළ practical session වලදී ඒ කොටස් ටික යනවා. හරි. exam එක පුතේ ඔව්. exam ඉතින් ඒක මහන්සිය ගන්න ඕන. මොකද ඒක ඉතින් සාමාන්‍ය වෙන සම්ප්‍රදාය නෑනේ. ඒක අදාළ ලෙවල් වලට ගන්න තියෙනවා. exam එකෙන් පස්සේ ඔයාලට අදාළ certificates ඒ විදිහට ලැබෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ හොන්න. හරිද? exam පාස් නැත්නම් කෙනෙකුට පුතේ නිකම්ම වෙන්න පුළුවන් නේ. ඒ අපි ඒ quality එක maintain කරනවා. exam වලට ඔයාලගේ මහන්සිය අපි උපරිමයෙන් බලනවා. හරිද? ඒ කොටස් ටික assignment everything වෙලාවට පිළිවෙලට මේ වැඩේදී ඔයාලා දෙන්න වෙනවා. right? තව ප්‍රශ්න තියෙද? අපේ ඉංග්‍රීසි දේශකතුමත් ඇවිල්ලා ඉන්නේ. ඔව්. පොතේ එක්සෑම් එක ඔන්ලයින් ඔයාලට අවශ්‍ය නම් අපේ බ්‍රාන්ච් වලට ආසන්න ඉන්න අයට ඇවිල්ලා ඒ හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. හරිද? ප්‍රැක්ටිකල් සෙෂන් වලට එන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙන පුතේනේ. ඔයාලා අපි දැන් පළාත් 3ක ව්‍යාප්ත වෙලානේ ඉන්නේ. ඒ පළාත් 3 අදාළ බ්‍රාන්ච් වලට එන්න පුළුවන් නම් ඔයාලට එන්න පුළුවන්. හරිද? නැත්නම් අපි ඒකත් ඔන්ලයින් ක්‍රමයට යනවා. ඒවත් අපි අදාළ quality එක අනුව ඔන්ලයින් විදියට ඔයාලට එක්සෑම් මේ ටික කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. තා පුතේ ඔයාලා සාමාන්‍යයෙන් තව මේක හරහා තවත් අපි උඩ කෝසස් වලටත් යවන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරිද? අපි කියන්නම් ගවර්න්මන්ට් කැම්පස් වල තියෙන යම් පාඨමාලාවලට අපි නිර්දේශ කරලා ඔයාලා යවනවා. තව තියෙන ඔය මේ ෆවුන්ඩේෂන් කෝසස් වගේක් තියෙනවා. හරි? ඒක ගැන අපි උගන් අතරවාරේ අපි කියන්නම් විස්තර ටික. කොළඹ කැම්පස් එකේ ඊළඟට මොරටුව කැම්පස් එකේ ඊළඟට ඒකේ ෆවුන්ඩේෂන් කෝසස් වගේක් තියෙනවා.
හරිද? ඒවටත් අපි ඔයාලා සූදානම් කරනවා. ඔයාලා එතකොට මේ කැම්පස් වලට ගිහිල්ලා එක්සෑම් එක ලියන්න තමයි තියෙන. අපි මේ පැත්තෙන් අපේ දේශන හරහා ඔයාලා සූදානම් කරලා තියෙන. අපි ඒක ඉගැන්වීම් කරන අතරවාරේ විස්තර ටික දෙන්නම් පුතේ ඔයාලට. හරිද? ඔව්. මන්ත් එකටම 4000යි දවසකට නෙවෙයි. හරිද? මන්ත් එකටම බය වෙන්න එපා. හරි? ඒ කොටස් ටික යන්නේ. හරි. එහෙමනම් ඔන්න වෙලාවත් අපි නොහිතන විදියට ගිහිල්ලා පැයකට ආසන්න ප්‍රමාණයක් නේද? අපි දැන් ගන්නවා කිව්වොත් පැයක් වගේ ආසන්න කාලයක් නේ. හරි පුතේ. මට තේරෙනවා ඉතින් ඔයාලා ඇත්තටම මේ වැඩේ උනන්දු වෙමින් ඉන්න පිරිසක් මේ ඉන්නේ. කාලගුණය අධික අයහපත් බවක් තිබුණත් ගොඩක් ප්‍රදේශවලනේ. මේ වෙලාවල උපරිම කැප අපි උනන්දුව ඉතාම අගය කරනවා. ඒක දිගටම ඕන මේ වැඩේදී. මොකද ඔයාලා මම දන්නවා ගොඩක් ක්ලාසස් වල වෙන අපේ ගොඩක් ලෙක්චර් ඔන්ලයින් ඒවායිදී වෙන ගැටලුවක් තියෙන ගොඩක් අය ලයිව් වෙන්නේ නැහැ. හරිද? සාමාන්‍ය ලයිව් වෙන පිරිස වගේ 5 ගුණයක් ඉන්නව රෙකෝඩින් බලන. ෆීස් ගෙවල එහෙම. ඉතින් ඒක නිසා මේ අපි වැඩිපුරම අපේක්ෂා කරන මොකද අපේ ලෙක්චර් පැනල් එකටත් ලොකු උනන්දුවක් ඔයාලා ලයිව් වෙනවා නම් ඒ වගේම තවත් වටිනකමක් තියෙනවා ඔයාලගේ දැන් ස්පීකින් පැත්ත හදන්න අපි ගොඩක් වෙලාට මේ ඒ ලෙක්චර් කියයි ඔයාලට විස්තර ටික ඒකෙදි ගොඩක් වෙලාට ඔයාලා මේකේ මේ කැම ඔන් කරගෙන ඒ සපෝට් එක අපිට දෙනවා නම් ඒක ගොඩක් අගය කරනවා. හරි. එහෙනම් පුතේ ඔන්න විස්තර ටික තියෙනවා අපි නැවත හමු වෙනවා අදාළ කාලසටහන් ටයිම් ටේබල් එක ගෲප් හරහා ලැබෙයි. හැමෝම අපේ WhatsApp ගෲප් වලට සම්බන්ධ වෙන්න. අපි හොට්ලයින් නම්බර එකකුත් දීලා තියන්නම්. හරිද? හොට්ලයින් නම්බර එක අපි දෙන්නම්. ඒක එතකොට ඒව දාගන්න ඒවට WhatsApp මැසේජ් දාලා විස්තර ටික ගමු. කැම්පස් එකේ නම්බර එක. රයිට්. එහෙනම් ඔන්න හරිද? IT වල විස්තර ටික අවසන්. ඔන්න එහෙනම් අපි ඊළඟට සම්බන්ධ වෙන්නේ. හරිද? මේකම සම්බන්ධ වෙන ඔයාලා හැමෝම රැඳිලා ඉන්න කවුරුවත් මේ left වෙන්න එපා, leave වෙන්න එපා. හරිද? නයිට් එක. ඔව් මේ පුතේ මේ ඔන්ලයින් ක්ලාසස් අපේ තියෙන ලෙක්චර් පැනල් එක ගොඩක් වෙලාට බ්‍රාන්ච් වල ටිකක් දවල් කාලේ ටිකක් කාර්ය බහුලයි. නමුත් අපි දහවල් කාලෙත් යනවා. ඒක වලත් එක අපි කතා කරලා ගමු. Google ෆෝම් එකක් අපි තව එවන්නම්. හරිද? ගොඩක් වෙලාට ඉතින් රාත්‍රී කාලේ තමයි යන්නේ නම්. ඔය කිව්වට ඔයාලත් ගොඩක් වෙලාට බිසි වෙන්නේ දහවල් කාලේ තමයිනේ. රයිට්. ඔන්න පුතේ මේ ඔව් chat එකටත් දාන්න මේ නම්බර් එක තියෙනවා. හරිද? රයිට්. ඔව් මේ chat එකට වැටලා තියෙන පුතේ ඔන්න හොට්ලයින් නම්බර එක. ඒකට WhatsApp මැසේජ් ඒ කොටස් ටික දානවා. ඔයාලා විස්තර දැනගන්න පුළුවන්. හරිද? උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් ඔයාලට ඒ හොට්ලයින් එකට කතා කරලා විස්තර ටික දැනගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් පුතේ ඔන්න අපි ඉංග්‍රීසි දේශකතුමාට ආරාධනා කරනවා ප්‍රධාන දේශකතුමා හරිද අපේ ලෙක්චර් පැනල් එකේ ඔයාලට අදාළ එක මෙහෙවන විදියේ ආකාරය විස්තර කරයි හරිද ඔන්ලයින් එකේ ඉතින් ඒකටත් අපි කැම්පස් එකේ තෝරගෙන තියෙනවා හොඳම දේශක මණ්ඩලයෙන් ප්‍රධාන කෙනෙක් ඔන්ලයින් එක අද දවසේ විස්තර කරන්න එහෙනම් මම ආරාධනා කරනවා අපේ දේශකතුමන්ට ඔයාලට අදාළ ඉංග්‍රීසි පාඨමාලාව ගැන ඉංග්‍රීසි එක ගැන සම්පූර්ණ විස්තරය දෙන්න ගොඩක් වෙලා ගන්නේ නැහැ පුතේ. හරිද? ඔය විදිහට මම රැඳී ඉන්න. හරි. එහෙනම් අපි ඒ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙමු. right. thank you හැමෝටම.
Good evening, Lamai. Good evening and warmly welcome you all to our new new batch and our campus, right? ඉතා ආදරෙන් පිළිගන්න අපේ දරුවෝ සියලු දෙනාම අද කෙටි හැඳින්වීමක් අපි මේ කරන්නේ introduction of the course, right? ඒක යන්නේ මේ පාඨමාලාවේ හැඳින්වීම. ඒක නිසා දරුවෝ විස්තර ටික හරියට බලාගන්න. දැන් මම හිතන්නේ අපේ IT කොටස කරන අපේ ලෙක්චරර් කරා සම්පූර්ණ විස්තර කිරීමක් කරා පාඨමාලා පිළිබඳ අපේ මම හිතන්නේ මේ කැම්පස් එක පිළිබඳ මේක තමයි ලැබිච්ච මහඟු අවස්ථාවක් ළමයි අපි මේ ෆස්ට් ටයිම් එක අපි මේක ලොන්ච් කරන මෙහි ඔන්ලයින් හරහා එම ඒක නිසා තමයි මේ වගේ ප්‍රයිවට් කැම්පස් එක සාමාන්‍යයෙන් IT and English languages දෙකක් right මේ වගේ මුදලකට ගෙවීමකට ඔයාලට මේක කරන්න chance එක ලැබිලා තියෙන්නේ. ඒක නිසා මේක උපරිම ප්‍රයෝජනය ගන්න අපි ටයිම් පීරියඩ් එක දීලා තිබු තාලට මාස 4කට පාඨමාලාව යනවා. ඒකෙදි පුතේ විශේෂයෙන්ම මේක ඇවිල්ලා අපේ ILBT campus right ILBT කියලා අපි මේක abbreviation එක full කරද්දී International Language Business Technology that means ජාත්‍යන්තර භාෂා. එතකොට පුතාලා තේරෙනවනේ ජාත්‍යන්තර භාෂා තමයි මේ කියන්නේ. තවත් languages කීපයක් අපි ප්‍රොමෝට් කරනවා. ඒ අතරේ අපේ මේ පාඨමාලාව අපි IT and English දෙක තමයි බේසික් ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඒක නිසා මේකෙදි අපි වැඩිපුරම උත්සාහ කරන්නේ ළමයි පාඨමාලාව අපි ඩිප්ලෝමා ලෙවල් එකට යන නිසා සාමාන්‍ය ඇඩ්වාන්ස් කොටසකට ඇඩ්වාන්ස් උනත් කොහොම වුණත් ඔයාලා දැන් A level after A level ස්ටුඩන්ට්ස්ලා හැටියට මේකෙන් පිටිපස්සේ තමයි මෙහෙම යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් higher studies වලට private campus එකකම අපහුව ඔයාලා higher studies කරගන්න පුළුවන්. මේ සියල්ලටම ළමයි අත්‍යවශ්‍යයි very essential English and IT. ඒක නිසා තමයි මේක A level base කරලා after A level base කරලම start කරේ. ඒක නිසා අපි දැනට දිස්ත්‍රික්ක නගර තුනක් අපි ඉන්නවා. මාතර මහරගම සහ ඇඹිලිපිටිය කියලා. එතෙන්දී ඔයාලට මේක ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන්නේ පහසුව Tamanට හදාගන්න. එතෙන්දී අපි තීරණය කළ තියෙන ළමයි මේක සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් විදියට කෙරෙන්න ඕන. ඇඩ්වාන්ස් කොටසක් වුණත් අපි මේක ස්ටාර්ට් කරන්නේ ළමයි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි එකේදී පුතේ IT එක පැහැදිලි කිරීමක් කරන්න නැති ඉංග්‍රීසි එකේ ඔයාලට යනවා අපි දන්නවා ළමයි සාමාන්‍ය ලැන්ග්වේජ් එකක් කොටස් 4කින් තමයි සම්පූර්ණ ආවරණය වෙන්නේ right ඒ කොටස් 4 components 4ක් තියෙනවා reading writing speaking and listening කියලා මේ හතරෙදි ළමයි අපි ගොඩාක් දුරට මේ දක්වා තමන් වැඩ කරද්දි මෙන්න මේ කොටස් දෙක සම්පූර්ණ වෙලා ඇති. සාමාන්‍ය ජෙනරල් ඉංග්‍රීසි කරපු දරුවෙක් ඉන්නවා නම් සාමාන්‍යයෙන් මේ අතරේ ඉංග්‍රීසි ගොඩාක් දුරට ඉතින් අතරින් නැහැනේ සමහරව. ඒ කරන් යන ළමයි ගොඩාක් දුරට අපි කරන්නේ රයිටින් කොටස. රයිටින් පාර්ට් එක තමයි යන්නේ. ඉතින්දි ගොඩක් අයට ලිවීමේ හැකියාව දැනටත් ඇති. රයිට් අපිට ගොඩාක් ලැන්ග්වේජ් එකක් යූස් කරද්දී අපි අතරින්නේ ළමයි මෙන්න මේ ස්පීකින් පාර්ට් එක. ස්පීකින් පාර්ට් එක. ඒක අතරිනකොට රයිට් අපි ඉංග්‍රීසි වලට බය වෙනවා. රයිට් ලැන්ග්වේජ් එකට බය වෙනවා. ඒ හැර පුතේ 90ක් මේ වෙනකොට 90කට වැඩිත් වෙන්න පුළුවන්. අහලා තියෙන පුතාලා IELTS right මේකේ අපි මේකත් දන්නවා ළමයි මේකත් international English
language testing system. අපි IELTS කියලා පුතේ අයිඩියා කරන්නේ මෙන්න මේ කොටස. IELTS, right? IELTS International English Language Testing System. අහලා තියෙන ළමයි ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ක්‍රමය යටතේ තමයි දැනට තමන් ලොකු අයිඩියාස් වල නැති වුණත් අපි A level ඉවර වුණාට පස්සේ කාටත් වෙන්නේ තෙන්දි ළමයි. අපි ලොකු ටාගට්ස් සමහර ටාගට්ස් නැහැ. සමහරවිට අපේ ටාගට් එක තියෙන්නේ ලංකාවේ යුනිවර්සිටි එකකට යන්න, ලංකාවේ හයර් ස්ටඩීස් කරන්න. ඒ කරගෙන යනකොට අපිට තියෙනවා අපේ ඩිග්‍රී එකක් අපි කම්ප්ලීට් කරගත්තට පස්සේ ඩිප්ලෝමා එකක් කරගත්තට පස්සේ අපිට හිතෙනවා අපේ ඩිග්‍රී එකට අපිට යන්න පුළුවන් රටකට. ඉංග්ලන්ඩ් වලට පුළුවන් නම් ඉංග්ලන්ඩ් වලට, ඕස්ට්‍රේලියාව වලට පුළුවන් ඕස්ට්‍රේලියාව වගේ, නිව්සීලන්ඩ් පුළුවන් නිව්සීලන්ඩ් වගේ රටකට යන්න අපිට try එකක් දෙනවා. ඒක ඊට පස්සේ තමයි ලොකු හීනකට එන්නේ. එතෙන්දී අපිට ලොකු ප්‍රශ්නයක් තමයි ගොඩාක් අය බවුන්ඩරි එකක් වැටෙනවා එතෙන්දී IELTS එකෙන්. right? IELTS එකෙන් දැනටත් ළමයි ලොකු opportunity එකක් තියෙනවා ලංකාවේ government workers ලට owners ලට එහෙම නිව්සීලන්ඩ් වලට එහෙම ළමයි යන්න පුළුවන්. හැබැයි ගොඩාක් අයට යන්න බෑ. යාලා මේ වෙනකොට ඒ work experience තිබ්බට යාලා මේ education පැත්ත අතරට දැන් එයාට IELTS වගේ ගොඩ දා ගන්න අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා එයාලට ඒ ටාගට්ස් වලට යෑමේ අපහසුතාවක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමන් ඒකෙන්ට වැටෙන්නේ නැතුව මේක මේ ලැබිච්ච අවස්ථාව මේකෙදි අපි මෙන්න මේ IELTS එකේදී ළමයි 90ක් අසමත් වෙන්නේ මෙන්න මේ listening කොටස. listening කොටස. මේක ගොඩාක් අසමත් වෙනවා ළමයි. right? repeat කරන්නේ මේක. දැන් මම හිතන්නේ IELTS exam සාමාන්‍යයෙන් අපි ඇප්ලයි කරන්නත් මම හිතන්නේ රුපියල් 70000ක් වගේ ගාණක් යනවා. ඊට පස්සේ එකක් ලොස් වුණොත් අපි ආපහු එක්සෑම් එකම දාන්න ඕනේ. ඒක නිසා මේ මේකෙන් ටාගට් කරනම ළමයි හැකිතාක් මෙන්න මේ ස්කිල්ස් හතරටම වැඩේ කර ගොඩ දාලා දෙන්න. IELTS එකත් මගේ ලොකු ටාගට් එකක තියෙනවා. මම දැනට කැම්පස් එකට අපි කියලා තියෙන්නේ මම ෆස්ට් ටියුට් එක නෙවෙයි සෙකන්ඩ් ටියුට් එකෙන් තර්ඩ් ටියුට් එකෙන් වගේ අපි පොඩ්ඩක් බේසික් එකෙන් උඩට එනවා. ඇවිල්ලා එතෙන්දි මම යාළුවට දැනුවත් කරලා තියෙන හදන ටියුටෝරියල්ස් වල ටිකක් ඇඩ්වාන්ස් වෙන්න ඕන මේ කොටස් කවර් වෙන්න ඕන කියලා. රයිට්? ඒක නිසා මේකට පාටිසිපේට් වෙනකොට Tamante මම මේ පැත්ත ගොඩාක් දුරට ගොඩ දාලා දෙනවා. එතෙන්දි පොඩි ගැටලුවක් තියෙනවා. දැනට මට වෙන අපේ දරුවෝ කවුරුවත් කැම් එක ඔන් කරගෙන සම්බන්ධ වෙලා නැහැ. ඒක අද ඉන්ට්‍රොඩක්ෂන් එක නිසා no problem. next time අපි after exam අපි start කරද්දී මේක දැනට අපි මේක අද ඉන්ට්‍රොඩක්ෂන් එක පුතේ මේක අපි YouTube අප්ලෝඩ් කරලා මේක අපි ඔයාලට link දෙනවා share කරලා කට්ටිය මේ සම්බන්ධ කරන්න. මේක start කරාට පස්සේ එදාට participate වෙද්දි classroom එකට right ඔයාලා cam එක on කරගන්න පුළුවන් සිටුේෂන් එකක් හදාගෙන සම්බන්ධ වෙන්නේ. හේතුව මේක බොරුවට ළමයි අර ගොඩ පීනන වගේ මේක කරලා වැඩක් නෑ. right? ඉංග්‍රීසි නම් ළමයි කතා කරනවා. දැන් මාත් එක්ක මට සාමාන්‍යයෙන් මම කැම් account කරාගත්තා ඊට පස්සේ මම ප්‍රශ්න අහනවා ඉතින් පොඩි ප්‍රශ්න what is your name where are you from how about your exam පොඩි ප්‍රශ්න තියෙනවා ළමයි right what is your school where did you study right ඊට පස්සේ පොඩි ප්‍රශ්න අපි මේකට තමන්ගෙන් මට ඕනේ yes no පොඩි answers එකක් so I'm from Colombo I'm from Kadawatha right I'm from Galle පොඩි උත්තරයක් ඒක තමයි අපේ ප්‍රැක්ටිස් එක right ඊට පස්සේ මම පුතේ වෙනම ටියුටෝරියල්ස් එකේ බේසික් ග්‍රැමර් ලොකුවට නෑ ළමයි ග්‍රැමර් ස්ටාර්ට් කරනවා බේසික් කොටසකින් ටක් ගාලා අපි ඒක ඇඩ්වාන්ස් කරගන්නවා right පාඨමාලා පොඩ්ඩක් ඇඩ්වාන්ස් යන්න ඕන බේසික් කොටස් ටික මම ගන්නට කවර් කරලා දෙනවා ඒ ටිකෙන් තමයි ඇඩ්වාන්ස් කොටස් යන්න පුළුවන් ඊට පස්සේ මම නිවුස් පේපර් එකක් සමාන කියවගෙන ඒ ටික හදාගන්න පුතේ නිවුස් අයිටම්ස් ටික ඒක කරගෙන යනවා ඊට පස්සේ ස්පෝකන් එකේදී අපි ළමයි හැකිතාක් ප්‍රැක්ටිස් එක ගන්න ඕන සාමාන්‍යයෙන් IELTS එක උනත් ළමයි අපි සාමාන්‍ය ඕරල් කොටස යනවනේ ළමයි ඒක නිසා ඒකට next time සම්බන්ධ වෙද්දී අනිවාර්යෙන් තමයි කැම් එක ඔන් කරගන්න ඕන ඒක Tamanට ප්‍රයෝජනවත් right ඒක නිසා ලොකු ළමයි සාමාන්‍යයෙන් කැම් එක ඔන් කරන්නේ නැහැ පොඩි ගැටලු දිනන එක එහෙම මේකට මම හිතන්නේ කරගන්න එපා ඒක අපරාධයක් Tamanට right අපි මේක ඉතාමත් friendly manner එකෙන් කරලා දෙනවා right එතකොට අපිත් එක්ක කතා කරන්න ඕන කතා කරලා තමන්ගේ improve මේ ස්පීකින් ස්කිල් එක ඉම්ප්‍රූව් කරගන්න ඕන නැතුව Tamanට මේක කොච්චර මම හදාගන්න ගියොත් මේක හදාගන්න බෑ ළමයි
ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. කතා කරලා තමයි ප්‍රැක්ටිස් එක හදා ගන්න ඕනේ. ඒක නිසා හැකිතාක් ඒකට සූදානමින් පැමිණෙන්න සම්බන්ධ වෙන පන්තියට ජොයින් වෙද්දී. එතකොට ඒ කොටස යන ළමයි මම නිවුස් පේපර් ආටිකල්ස් කීපයක් දාලා තිනවා. අපි ඒව හරහා ග්‍රැමර් ටික හදා ගන්නවා. ඊට පස්සේ ළමයි songs කීපයක් දාලා දෙනවා. ඒ හරහා ළමයි අන්ඩර්ස්ටෑන්ඩින් කොටස එක ඊට පස්සේ ලිසනින් එකටත් මම ඒ වගේම කීපයක් දාලා තියෙන්නේ. ඒ කොටස් ටික බලා ගන්නකොට ළමයි Tamanට මේක සාර්ථකව පාඨමාලාව කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ සර්ටිෆිකේට් එක ළමයි නිකන් ඉෂුව කරන්න නැහැ. එතකොට මේකේ ක්වොලිටි එක බාල වෙන්න ඕනේ. අපි මේක දැනට ප්‍රොමෝට් කරන්නේ කැම්පස් එක හරහා යාලා මේක හදලා තියෙන්නේ අපේ ඉහළින් ඉන්න අය පාඨමාලා ගාස්තු මේ විදිහට දාලා මේක සාමාන්‍ය ඔයාලා වෙනම ප්‍රයිවට් කැම්පස් එකක ගත්තන IT ඉංග්‍රීසි මේ කෝස් එක ළමයි ලොකු මුදලකට තමයි තමන්ට මේ ෆලෝ කරන්න වෙන්නේ. ඒක නිසා මේක අපේ ලෙක්චර් ෆී එක විතරක් මම හිතන්නේ යාලා මේ වෙලාවෙත් බේස් කරලා තියෙන්නේ මට හිතෙන විදිහට. ඒක නිසා ඔයාලට මේකේ ලොකු අවස්ථාවක් තියෙනවා මේක හරියට කරගත්තොත් තමන්ට ලොකු ගමනක් යන්න. ඒක නිසා ලැබෙන මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන අරගෙන වැඩේ කරගන්න. එතකොට මේ ස්කිල්ස් හතරම ළමයි ස්කිල් හතරටම අපි ඒ කොටස කවර් කරලා දෙනවා. පොඩි ඉංග්‍රීසි කියන එක ලේසි ලැන්ග්වේජ් එකක් ළමයි. රයිට්? සිංහලට වඩා ඉංග්‍රීසි ඉතාමත් ලේසි. සිංහල කතා කරාම ළමයි ගොඩක් අපහසු වෙන්නේ සාමාන්‍යයෙන්. ඒ ලෙවල් කරපු දරුවෝ ඇති. ග්‍රැමර් ගත්තම සිංහල ග්‍රැමර් අපි මේ නොහිතන තරම් අපහසු කොටස් තියෙනවා ළමයි. ඒක නිසා ඉංග්‍රීසි වල එච්චර ලොකු කොටසක් නැහැ. ඒක නිසා පැහැදිලිව Tamanට මේක කරගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම Tamanට අපි කම්ප්ලීට් කරන විදිය කියලා දෙනවා. මෙතෙන්දි ළමයි සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට ගොඩක් ළමයිට ගැටලුව තියෙන්නේ කතා කරනකොට රයිට් කතා කරන කොටසටදී පුහුණුවක් නැහැ. ඒක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ළමයි Tamanට කතා කරන්න කියන්නේ. ඒක නිසා ගොඩක් දුරට අපි ඒක අතරෙනවා. මෙතෙන්දී අපි ළමයි එහෙමම වෙන්න අරින්නේ නැහැ. ඒක ප්‍රැක්ටිස් එක දීලා උපරිම Tamanට මේක ගොඩ දා ගන්න පුළුවන් විදියට දෙනවා. සාමාන්‍යයෙන් ස්පීකින් කොටසක ළමයි හිතා ගන්නකෝ මම සිම්පල් සෙන්ටෙන්ස් එකක් ගන්න ළමයි. මේක සිම්පල් ක්වෙස්චන් එකක් ළමයි අපි අහනවා. what is your name? අපි මේව භාවිතේ අපේ ඇසන්ට් එකත් පොඩ්ඩක් වෙනස් ළමයි. right? මම ඇසන්ට්ස් කීපයක් කියලා දෙනවා ළමයි. අපි බ්‍රිටිෂ් ඇමරිකන් මේ විදිහට කතා කරද්දී ළමයි මේක අපි කන්ට්‍රැක්ෂන් එක හදා ගන්න ළමයි. what's right? what's මේක අපි ප්‍රොනවුන්ස් කරන්න පුතේ your මේක ප්‍රොනවුන්සියේෂන් එක ළමයි කැතයි your right? මේකේ හරි රියල් ප්‍රොනවුන්ස් එක your right? මෙන්න මේක ළමයි name එකේ e අකුරකුත් එක්ක වගේ තමයි ප්‍රොනවුන්ස් එක ගන්න ඕනේ. ඒක තමයි ලස්සනට එන්නේ. what is your name? right? what's your name? what's your name? what's your name? right? එතකොට තමයි අර real pronounce එකක් එන්නේ. what is your name? කැතයි ළමයි. right? okay? what's your name? 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 right? what's your name? your name? your name? what's your name? මේ විදිහට ළමයි ඇසන්ට් එක අපි හදා ගන්නවා. ඒකට ඉතින් තමන් කතා කරන්න ඕන ළමයි. right? තමන් කතා කරන්න ඕනේ. ඒක නිසා ඒක තමයි මම විශේෂයෙන් කිව්වේ ළමයි next time join වෙද්දී අනිවාර්යයෙන්ම කැම් එක ඔන් කරගන්න ඕන. රයිට්? කැම් එක ඔන් කරගෙන තමන් කතා කරන්න ළමයි ගෙදරදී සාමාන්‍යයෙන් තමන්ගේ රූම් එකේ arrange කරගන්න ක්ලාස් එකට join වෙනකොට දොරත් වහගත්තම කවුරුවත් නැහැ නේ. හැකිතාක් අපිත් එක්ක මේකේ කතා කරලා යාළුවෝ කතා කරන්න මම chance හදලා දෙනකොට අට්ටක් ගාලා ඒ opportunity එක උපරිම ගන්න ළමයි ලස්සනට කතා කරන්න. එතකොට තමන්ට ඒක ආසාවක් ඇති වෙනවා ළමයි. රයිට්? අපි මේවා ප්‍රැක්ටිස් කරගත්ත ළමයි තනියම කතා කරලා වාහනේ යන ගමන් කතා කරනවා. ඒ කියන්නේ ඒක තමයි අවශ්‍යතාවය. නිකන් හරි කතා කරන්න ඕන ළමයි. කතා කරලා තමයි ප්‍රොනවුන්සියේෂන් හදාගෙන රයිට්? මේක what's your name? what's your name? what's your name? right? මේ විදිහට යනවා. right? මේක අපි පොරණ කෙනෙක් කතා කරනකොට අපිට සමහරට තේරෙන්නේ නැත්තරම් අමාරු වෙලා බලන්න. what's your name? what's your name? what's your name? what's your name? right? එයාලා කතා what's your name? අපි what is your name කියලා අහනකොට ළමයි what's your name? what's your name? දැන් අපිට ඇත්තටම අදටත් පොරණ කෙනෙක් එක්ක කතා කරන්න තරම් ඇඟේ නැත්තේ ළමයි මේ ස්ට්‍රෝං නැත්තේ අපි හේතුව මේක යූසේජ් එක අඩුකම. right? usage එක අපිට මේක ලොකු ගැටලුවක් කියලා අපෙන් අහන්නේ what's your name කියන එක අපේ listening එක fail ගොඩක්. right?
ලංකාවේ ගොඩක් අයගේ ලිසනින් පැත්ත අවුලේ මම දැන් කිව්වා IELTS එක පවා ලොස් වෙන හේතුව රයිට්. එතකොට ලිසනින් කොටස අවුල් වෙද්දී අපිට යා අහන ප්‍රශ්නේ අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න බැරි වෙනවා. රයිට්. එතකොට අපි මොකෝ වෙන්නේ? අපිට අග්ගාලා ඒක බය ඇති කරගන්න අපි ඒක ආපහු භාවිතයට නැති වෙන තරමට යනවා. ඒක නිසා ළමයි හැකිතා කන හුරු කරගන්න ඕනේ. හැකිතා කන. ඒක නිසා මම ගීත songs කීපයක්ම select කරලා තියෙනවා. songs කීපය කරන තමන්ට අහන්න දීලා news item කීපයක්ම දෙනවා. ඊට පස්සේ මේ වගේ සාමාන්‍ය simple dialogues දෙනවා. listen කරන්න. ඊට පස්සේ ඒක කන හදාගන්න ළමයි. තමනුත් දැනට මේක හැර අපි දැන් guide එක දෙනවා. දෙද්දි course එක start කළා. විශේෂයෙන් ළමයි හැකිතාක් තියාගන්න මං දින කීපයක් ඇතුළත තමන්ට කියලා දෙනවා simple past tense එක past continuous එක වගේ කියලා දීලා ළමයි ඩයරි එක මේන්ටේන් කරගෙන යන්න. ඩයරි එකක් ලියන්න ඕන ළමයි. ඩයරි ලියද්දි ඉංග්‍රීසි වලින් තමයි ඩයරි ලියන්න ඕන. රයිට්. ඩයරි අපේ පර්සනල් ළමයි. පර්සනල් නිසා කවුරුවත් බලන්නෙත් නැහැ. බොරු ලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඉම්ප්‍රූව් කරගත්තට පස්සේ ළමයි දැනට දැන් ඉස්සර අපි මේ අපිත් ඉගෙන ගන්න ස්ටාර්ට් කරපු කාලේ ළමයි ඩයරි එක ලියලා තියෙනවා. ඒ කාලේ ඉඳන්ම ඩයරි ලියලා තමයි රයිටින් පැත්ත පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගෙන තියෙන්නේ. රයිට්. ඒක සෑහෙන වටින ජීවිතේට. අපි අදටත් තාම ඩයරි එක ලියනවා. ඒ ලියද්දි ළමයි මීට අවුරුදු 10කට 15කට කලින් අපි ලියපු ඩයරි එකකුයි අද බැලුවම අපේ රයිටින් වල ඇඩ්වාන්ස් ගතියක් කරෙක්ෂන් වැඩි කමක් ඒක නිසා ඒව තියෙනවා. තමනුත් ඒක නිසා දැනට ස්ටාර්ට් කරන්න ඕන ළමයි මේ වගේ තැන්වල. ඊට පස්සේ නිවුස් පේපර් එකක් ගන්න ළමයි සතියකට නෙමෙයි මාසෙකට එකක් ගත්තම ඇති හොඳටම. රයිට්. සන්ඩේ ඔබ්සර්වර් වගේ ගත්තම පේජස් ගොඩක් තියෙනවා. ගොඩාක් බලන්න පුළුවන් ළමයි. ඒක නිසා නිවුස් පේපර් එකක් එහෙම අරගෙන ළමයි නිතර ෆලෝ කරන්න ඕන. ඒක අපි සමහරවිට ෆෝන් එකෙන් බලනවා. ඒක ෆෝන් එකෙන් බලනකොට සාර්ථක නැහැ. සාමාන්‍යයෙන් බැලුවා අපි සාමාන්‍ය පැසේජ් එක ළමයි මීනින් එක හදාගනිද්දි අපි ගෙසින් මීනින් වලින් තමයි ගොඩක් යන්නේ. රයිට්. පැසේජ් එක ටිකක් කියවගෙන යනවා. ඊට පස්සේ අපි ගෙසින් මීනින් එකක් ගන්නවා පැසේජ් එකේම අයිඩියා එකට. ඒක තමයි ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. එතකොට තමයි රීඩින් පැත්ත ඉම්ප්‍රූව් වෙන්නේ. මේ විදිහට ළමයි වැඩ ගොඩක් එක්ක මේ වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ. ලස්සනට තමන්ට කතා කරන්න පුළුවන් වෙන්න, තමන්ට ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් වෙන්න, ඉංග්‍රීසි කියන එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙන්න තමයි මේක අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒක නිසා වැඩේට සම්බන්ධ වෙන ළමයි සම්බන්ධ වෙලා දිගට අපිත් එක්ක ඉන්න යාළුවෝ දැනුවත් කරන්න. අපේ කලින් සර් කිව්වා වගේම එයා ලෙක්චර් එකේදී කිව්වනේ මම හිතන්නේ මම ඉන්න ටිකෙත් කියුණා මේක අපි ලොකුවට ළමයි ඇඩ් කළා නෑ මේ කැම්පස් එක හරහා. මේක ඩිජිටල් මාකටිං එකේ ටිකක් යනවා. ඒක නිසා තමන් යාළුවෝ දැනුවත් කරන්න, මේකට සම්බන්ධ කරන්න, තමන් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. රයිට්. දිගට කරගෙන යන්න. මේ එන්ඩ් එකේදී බලන්න ළමයි තමන්ට ලොකු ස්ට්‍රෝං ෆවුන්ඩේෂන් එකක් ලැබෙයි. රයිට්. සොලිඩ් ෆවුන්ඩේෂන් එකක් ලැබෙනවා ළමයි. ශක්තිමත් පදනමක් තමන්ගේ ලැන්ග්වේජ් එක තවදුරටත් ඉදිරියට කරගෙන යන්න. ඒක නිසා විශ්වාසයෙන් අපේ මේක සම්බන්ධ වෙලා කරගෙන යමු. අපි දැනට මම හිතන්නේ අපේ අද ස්ටාර්ට් එක විතරමයි. අද ඉන්ට්‍රොඩක්ෂන් එක යන්නේ. අපි A level ඉවර වෙච්ච ගමන් පටන් ගන්නවා. මින් එයාලට අලුතෙන් ජොයින් වෙන අයට මේක අපි රෙකෝඩින්ස් තියෙන නිසා රෙකෝඩින් එක ඉෂුව කරනවා. එයාලට ඒකෙන් තමයි අයිඩියා එක ගන්න වෙන්නේ. කෝස් එකේ ළමයි මාස ගානට අපි හදලා තියෙනවා ළමයි. ඊට පස්සේ අසයින්මන්ට්ස් කීපයක් කරන්න ඕන. ඊට පස්සේ මිඩ් එක්සෑම් එක යනවා, ෆයිනල් එක්සෑම් එක යනවා. රයිට්. මේ ටිකේ ළමයි ස්ටඩි ගැප් එකේදී අපි ස්ටඩි ලීව් එකක් දෙනවා. ඒ ඔක්කොම එක තමයි යන්නේ. Tamanට හොඳට වැඩේ කරලා මේක ලොකු සාර්ථකත්වයක් ගන්න. සක්සස්ම වැඩේ ඉවර කර ගන්න ඕනේ. ඒක නිසා අපි ඔය කරන අසයින්මන්ට් එකක දුන්නත් ළමයි අපි සපෝට් කරනවා. අසයින්මන්ට් එකේ ඊටසට අපි පැහැදිලි කරලා දෙනවා. අසයින්මන්ට් එක තමන් කම්ප්ලීට් කර ගන්න ඕනේ. එතෙන්දි ටක් ගාලා අපි දැනටත් ක්ලාස් එක කරන් යද්දිත් ළමයි ඒ වෙලේ මම කියන වැඩේ අපි ටක් ගාලා ඔන්ලයින් වාට ඒකේ විස්තර ටික හොයාගත්තා. ඒක තමයි අපි ඉක්මනට කවුරුත් ෂෙයා කරගෙන මේක ගොඩාක් වෙලාට රිසර්ච් බේස් තමයි මම කරන්න බලාපොරොත්තු ඉන්නේ. තමන් තමයි මේක රිසර්ච් කරලා හොයලා තමන්ගේ දැනුම හදා ගන්න ඕන. මෙච්චර කල් ඉගෙන ගත්තේ ගුරුවරයෙක් උගන්වන ළමයි. ගුරුවරයෙක් නෙමෙයි. I'm your guide right. මම මග පෙන්වනවා. තමන් ඒ විදියට අපිට සියල්ල උගන්වන්න බෑ ළමයි. ලැන්ග්වේජ් එකේදී තමන් ඕන මහසලා වැඩේ කරගන්න. ඒක නිසා මග පෙන්වීම නියමිතම කරනවා. තමන් ඒ මග එන්න හරියට මේක ඉම්ප්‍රූව් කරලා වැඩේ කොට දාගන්න. right. එහෙමනම් අපි ඉන්ට්‍රොඩක්ෂන් එක මෙහෙම යනවා. බේසික් තමන්ට හිතා ගන්න පුළුවන් ග්‍රැමර් ටික යනවා ළමයි. reading, writing, speaking, listening කොටස් හතරම කවර් වෙන්න. ඒකෙදි ග්‍රැමර් ටික යනවා. ඊට පස්සේ ආපහු සරයක් වෙනම IELTS එකට ප්‍රිපරේෂන් එක මම කරලා දෙනවා. right. ඊට පස්සේ එතනින් එහාට තමන්ට
සාමාන්‍යයෙන් ටුවරිසම් පැත්තට රෙඩි වෙන කෙනෙක්ට කතා කරන ටිකේ ටික හදාගන්න. ඒකයි මම කිව්වේ කැමරා එක ඔන් කරලා වැඩේ සම්බන්ධ වෙන්න ඕනේ. එයාලට මේ පැත්තට යන්න හදලා දෙනවා කොටස් ටික. අපි ඇසන්ස් ටික හරියට රෙඩි කරගමු ළමයි. උච්චාරණ ටික රයිට්. එතකොට ඒව කන හුරු වුණායින් පස්සේ ඕන කෙනෙක් එක්ක තමන්ට භාෂාව කතා කරන්න පුළුවන් බය නැතුව තමන්ට කනට ඇහුන ගමන් තමන් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්. මේක තමයි මේ වචනේ කියලා. ඒක නිසා ඒ ටිකත් එක්ක අපි ඉම්ප්‍රූව් කරගෙන වැඩේ කරගෙන යනවා. ඉන්ට්‍රොඩක්ෂන් එකේ විස්තරේ අපිට රෙකෝඩින් එක අපි තියලා දිනවා. යාළුවෝ සම්බන්ධ කරන්න යාළුවට ඒක හරහා බලා ගන්න පුළුවන්. අපි වැඩේ සාර්ථක කරගමු. සියලු දෙනා අපිත් එක්ක සාර්ථකව රැඳී සිටින්න. ටයිම් ටේබල් අපේ ගෲප් හරහා අප්ලෝඩ් කරලා දැනුවත් කරයි. ඒ හරහා ජොයින් වෙන අපේ මේ කෝස් එකට අපි මේක ඩිප්ලෝමා එකක් කියන එකේ අයිඩියා එක දන්න මොලේ පුතාලා රයිට්. ඩිප්ලෝමා එකක් ලැබෙන්නේ ඩිප්ලෝමා එකකට තමයි හොඳ සූදානමකින් යුක්ත පුද්ගලයෙක් වෙන්න ඕන. නිකම්ම කෙනෙක්ට ඩිප්ලෝමා එකක් ඉෂු කරන්න බෑ ළමයි. රයිට්. මේක අපි ආයතනයක් රයිට්. මේ ආයතනට අපි ගියේ ලොකු ඉන්ටර්විව් එකකින් අපිට ලැබිච්ච අවස්ථාව අපි ඔයාලට නිකම්ම අවස්ථාවක් විදිහට නිකම් සර්ටිෆිකේට් එකක් ඉෂු කරලා තින් ඔයාලට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ ළමයි. මේ ඉදිරියට අපි මේක පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒක නිසා සර්ටිෆිකේට් එකක් දෙන්නේ ළමයි ක්වොලිෆිකේෂන්ස් තියෙන කෙනෙක්ට. ඒක නිසා ක්වොලිෆිකේෂන්ස් ටික හදාගන්න තමයි මේ කෝස් එක හොඳට රයිට් සක්සස්ෆුල් එන්ඩ් එකකට යන්න ඕන රයිට්. එතෙන්ට ගියාට පස්සේ තමන්ට මේකේ අවසානයේ බලන්න පුළුවන්. එහෙනම් ළමයි අදට මගේ ඉන්ට්‍රොඩක්ෂන් එක අවසන් කරනවා. සම්පූර්ණ මම හැඳින්වීමට පෙර අපේ IT සර් සම්පූර්ණ කොටස විස්තර කළ තිබෙච්ච නිසා මම අවසන් කරනවා. පාඨමාලාවේ එතකොට මුලින් කිව්වා වගේම මේක ඉන්ට්‍රොඩක්ෂන් එකද මේක ඉදිරි ළමයි අලුතෙන් ජොයින් වෙන අයට අපි මේක රෙකෝඩින්ග්ස් එකක් තමයි ඉෂු කරන්නේ. එයාලට ඒක ස්ටඩි කරන්න පුළුවන්. කෝස් එක අපි A level exam එක එන්ඩ් වෙච්ච ගමන් පටන් ගන්න. එතන ඉඳන් අපේ ෆස්ට් ටියුට් එකේ ඉඳන් ටියුටෝරියල්ස් එකේ ඉඳන් අපි දීගෙන වැඩේ කරන් යනවා. ඒ වෙනකොට රෙඩි වෙන්න පුතේ මම කිව්ව විදිහේ කැම් එක ඔන් කරගෙන තමන්ට මේක ඉෆෙක්ටිව් කෝස් එකක් විදියට ජීවිතේ තමන්ට ලැබිච්ච හොඳම ඩිප්ලෝමා එක මේක වෙන තත්ත්වයට ඊට පස්සේ තමන්ට හොඳට සෙල්ෆ් ස්ටඩීස් හරහා තමන්ට ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් තත්ත්වයට අපි ගොඩනගලා දෙනවා. එහෙනම් good night, bye, see you all.